හෙල්ල කොහෙද? කාටද කෝල් ගන්නෙ? මේ මල්ලි කෝල් එකක් ගත්ත මං ඒකයි ගත්තේ. මේ දුලන්ජී ෆෝන් මේ එයාට මයික් එක ඔෆ් බෝතලයක් කරගන්න. දුන්නා. දුලන්ජලි මයික් එක ඔෆ් කරගන්න. මොට බෝතලයක්. අද මේ හරි සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාට. මම හිතන්නේ අපි දේශනය ආරම්භ කරමු. දවස් දෙකක විතර මම හිතන්නේ අපි විරාමයක් ලබා ගත්තේ. මේ නැවත දේශන ආරම්භ කරනවා. අද දවසේ මම පෙර දැනුම් දීමක් කළා තිබුණා. දේශනය පවත්වන්නේ ප්‍රසාද් දොඩංගුඩගේ සර්. අපගේ දේශන මාලාවේ ජී.කේ සම්බන්ධයෙන් එතුමා තමයි කාලින තොරතුරට අදාළව දේශන පවත්වනු ලබන්නේ. ඉතින් අපි පස්වෙනිදා තමයි නියමාකාරයෙන් දේශන මාලාව අපි ආරම්භ කරන්නේ. නමුත් තියෙන කාල වේලාව කළමනාකරණය කරන්න ඕන නිසාත් ඒ වගේම වැඩි වැඩ කොටසක් කරන්න තියෙන නිසාත් අපි ඊට කලින් දේශන ආරම්භ කළා. අ, ඉතින් දැනට මම හිතන්නේ අපි මේ කරන තුන්වෙනි දේශනය මේ දෙවෙනි මාසෙට අදාළව. හරි. කල් වේලා ගන්න නැතුව මම ආරාධනා කරනවා ප්‍රසාද් දොඩංගොඩගේ සර්ට දේශනය ආරම්භ කරන ලෙස. අයිබෝන් සර්. ආයිබෝන් සියලු දෙනාට මම ඇහෙනවද? ඔව් සර් ඇහෙනවා පැහැදිලිව. හරි. එහෙමනම් අපි මේ වැඩිපුර වෙලා ජනිත් සර් කිව්වා වගේ අපේ GK සම්බන්ධයෙන් අපි මීට පෙර දේශන දෙකකදී කතා කරා. ඇත්තටම අවස්ථා කීපයක් අපි කතා කරා මේ වසර තුල සිදුවෙච්ච සිදුවීම් පිළිබඳව. ඒ වගේම අපි කතා කරා කොහොමද GK වල අපි ඉදිරියට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳව. ඉතින් වැඩි වෙලාවක් ගන්න නැතුව මම බලාපොරොත්තු වෙනවා අද ඔයගලන්ගේ දැනුම වැඩි කරන්න. දැන් මේ මම කිව්වා ප්‍රධාන වශයෙන් අපි කතා කරනකොට මේ වර්ෂ දෙකක කාලය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරනවා කියලා. එතෙන්දී අපි පළමු දේශන දෙකේදී අපි කතා කරා විශේෂයෙන් 2025 වර්ෂයේ තියෙන වැදගත්කම සහ ඒ වගේම මේ වර්ෂය තුල වෙච්ච වැදගත් සිදුවීම් කිහිපයක් ගැන අපි අවධානය යොමු කළා. එතකොට අපේ මම හිතන්නේ මයික්ස් ඔෆ් කරගත්තොත් හොඳයි. කට්ටිය පොඩ්ඩක් බලන්න මේ මයික්ස් ඔන් වෙලා තියෙනවා. සමහරුන්ගේ එක පොඩ්ඩක් ඩිස්ටර්බ් වෙඩි. පොඩ්ඩක් බලන්න තමන්ගේ මයික්‍රොෆෝන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මම හිතන්නේ ජන්ස් එක කලින් කිව්වා. හොඳයි. අපි අද මට හිතුණා ඔයගොල්ලෝ එක්ක කතා කරන්න කියලා. දැන් මේ වෙනකොට මං හිතන්නේ හුඟක්ම කතා බහට ලක් වෙන විශේෂ කාරණයක් තියෙනවා. මයික්‍රොෆෝන ඔෆ් කරලා සහයෝගය ලබා දෙන්න නැත්නම් අපිට දේශන ඉවත් කරන්න වෙනවා. මොකද මේ මුදල් ගෙවලා තමයි දේශන වලට සම්බන්ධ වෙන්නේ. එයාලගේ කාලේ නා මේව කරන්න බෑ. කරුණාකරලා මයික්‍රොෆෝන ඔෆ් කරගන්න. හරි හරියද නේද සර්? ඔව් සර් දේශනය මේ කරගෙන යමු සර්. ඔව් ඇත්තටම දැන් මට අද කතා කරන්න උවමනාව තියෙනවා. අ, ඕගොල්ලන් එක්ක මෙන්න මෙහෙම දේවල් ටිකක්. ඒ කියන්නේ ප්‍රධාන වශයෙන්ම දැන් මේ දවස්වල හොට්ම ටොපික් එක තමයි පහුගිය සුමානේ කියන්නේ පසුගිය දින කිහිපය තුල වාර්තා වෙච්ච වඩාත්ම බිහිසුණු ඒ වගේම වඩාත්ම
අන්තර්ජාතික අවධානයට ලක් වෙච්ච සිද්ධියක්. ඒ තමයි මියන්මාරයේ භූමිකම්පාව කියන කාරණය. මියන්මාරය කියන රට අපි ගත්තාම බුරුමය කියලා හඳුන්වුවේ කලින්. ඒක මතක තියාගන්න. පසුව තමයි මියන්මාරය කියන නමින් හඳුන්වන්න පටන් ගත්තේ. එතකොට මියන්මාරයේ පිහිටලා තියෙන්නේ අපි ගත්තොත් ආසියාවේ අපේ දකුණු ආසියාවෙන් එහාට ගියහම ඉන්දියාව බංග්ලාදේශය පැත්තට වෙන්න ඒ පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. නැගෙනහිර පැත්තට වෙන්න පිහිටලා තියෙන්නේ. මායිම් වෙලා තියෙන්නේ ඉන්දියාවටත් ඒ වගේම චීනයටත් අනිත් පැත්තෙන් තායිලන්තයටත් මායිම් වෙලා තියෙන්නේ. මේක විශාල රාජ්‍යයක්. මේ රාජ්‍ය තුල මේ රාජ්‍යයේ තියෙන ප්‍රධානම ගැටලුව තමයි හමුදා පාලනයක් පැවතීම. ඒතකොට මියන්මාරයේ වඩාත්ම සුප්‍රකට චරිතයේ විදිහට හඳුන්වන්නේ කවුද කියලා ඇහුවොත් ඕගොල්ලන්ට මම නිතරම මතක් වෙන්න ඕන නමක් තියෙනවා අවුන් සාන් සුකි මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නායිකාව. එතකොට මියන්මාරයේ එම නායිකාව මේ වෙනකොට ඉන්නේ සිරගතව එහෙමත් නැත්නම් නිවාස අඩස්සියේ. ඊට ප්‍රධාන හේතුව මියන්මාරයේ හමුදා පාලනයක් පැවතීම. මීට දෙවසරකට පෙර තමයි ඒ කියන්නේ 2024 අවුරුද්දේ තමයි 2022 අවුරුද්දේ තමයි මියන්මාරය හමුදා පාලනයට නතු වෙන්නේ. නමුත් ඊට පෙර ආතුවත් අවස්ථා ගණනාවකදී වරින් වර මියන්මාරය හමුදා පාලනයට නතු වෙලා තිබ්බා. එතකොට මේ මියන්මාරයේ තියෙන ප්‍රධානම අපි ගත්තොත් ඒ පාලනය හමුදා පාලනයක් වුණාට ප්‍රධාන ආගම වෙන්නේ බෞද්ධ ආගම. එතකොට මියන්මාරයේ දේශපාලනික වශයෙන් ගත්තාම අන්තර්ජාතික සබඳතා පවත්වාගෙන යන රටාව ගත්තාම උන් වැඩි නැඹුරුවක් දක්වන්නේ චීනය සමග සබඳතා පවත්වාගෙන යන විතරයි. මේ රට ගැන මම පොඩි හැඳින්වීමක් ඕගලන්ට කරේ. මොකද මේ මෑත කාලීනව ඇතිවෙච්ච මේ විශේෂයෙන්ම මේ ස්වාභාවික විපත් ගත්තාම හුඟක් අවධානයට ලක් වෙච්ච කාරණයක්. ඒ අවධානයට ලක් වෙච්ච කාරණයක් වෙන්නේ මෑත කාලීන වසර දෙක කාලය තුල අපි ගත්තොත් ඉතා බිහිසුණු භූමිකම්පා ලෝකේ හටගෙන තියෙනවා. ඒ ගැන තමයි අපි පොඩ්ඩක් අද විමසිල්ල යොමු කරන්නේ ඕගොල්ලන්ගේ දැනුම් වර්ධනය කිරීමට. දැන් මේ තුල යම් ආකාරයකින් මතුවිය හැකි කරුණු කාරණා පිළිබඳව තමයි අපේ අවධානය යොමු කරන්නේ. ඉතින්දී දැන් මියන්මාරය කියන රට ගත්තාම අපි මං කිව්වා මායිම් වෙලා තියෙනවා කියලා තායිලන්තයට කියන්නේ දකුණු දෙසින් තායිලන්තයට මායිම් වෙලා තියෙනවා. දැන් මෑත කාලීනව මියන්මාරය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩාත් කතා බහට ලක්වෙච්ච කාරණයක් තියෙනවා. මියන්මාරයේ එක්තරා ප්‍රදේශයක් සම්බන්ධයෙන් මියාවඩි කියන ප්‍රදේශය. මියාවඩි කියන ප්‍රදේශයේ සයිබර් අපරාධ ජාලයක් පිහිටවල තියෙනවා. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ගිහිල්ලා ඒ කියන්නේ දැන් මේ වෙනකොට සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් 160ක් පමණ කියලා හඳුන්වනවා. නමුත් එයින් වැඩි පිරිසක් මේ වෙනකොට ශ්‍රී ලංකා රජයේ මැදිහත් වීම බේරාගෙන තියෙනවා. ඒ නීති විරෝධී සයිබර් අපරාධ කල්ලි විසින් මෙහෙයුම් ලබන කලාපයක තමයි ඒ ශ්‍රී ලාංකිකයන් කොටු කරගෙන හිටියේ මියන්මාරයේ මියාවඩි කියන ප්‍රදේශය. මියාවඩි කියන්නේ ওই තායිලන්තයේ පැත්තට දකුණු පැත්තට බර වෙලා තියෙන කලාපය. මම මේ කියන කාරණා හුඟක් දුරට මේ මෑත දේවල් වලට සම්බන්ධයි. හින්ද මතක තියාගන්න මේ ප්‍රධාන වශයෙන්ම අපිට මේ දේවල් අපේ රටත් සමග සම්බන්ධ දේවල්. ඒ නිසා ඔයගලන්ට සටහන් කරගත්තත් කමක් නැහැ. මේ දේශනයට අමතර කාරණා මම නිතරම සඳහන් කරනවා දේශනයකදී. අපේ ප්‍රධාන මාතෘකාවට අමතරව ඊට සම්බන්ධ අතුරු කාරණා ගණනාවකුත් මම සඳහන් කරනවා. මොකද අපිට තියෙන කාලය ටිකයි. ඒ නිසා අපි ගොඩක් වෙලාවට ඒ එක මාතෘකාවක් ආවහම ඒ මාතෘකාවේ වඩාත් මේ කතා බහට ලක් කරන්න ඕන කාරණා ටික අපි කතා බහට ලක් කරනවා. එතකොට දැන් මේ කාරණා දිහා බැලුවහම මියන්මාරය ලංකාවත් එක්ක සම්බන්ධ වෙන තව කාරණයක් තියෙනවා. මෑත කාලේ ඔබට මතක ඇති මාස කිහිපයකට පෙර අවස්ථා මේ වසරේදී ඊට පෙර වසරවලත් ලංකාවට බෝට්ටු මගින් සරණාගතයන් ආවා. කියන්නේ ලංකාව සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ සරණාගතයන් පලා යන ලංකාවෙන් මිනිස්සු බෝට්ටු වලින් පලා යන රටක් විදිහටනේ. ඒ නිසා දැකලා ඇති ඔයගොල්ලෝ ඕස්ට්‍රේලියාවෙන් මේ වෙනකොට
ලොකු කැම්පේන් එකක් අරගෙන යනවා. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් එන්න එපා කියන දේ සඳහන් කරමින්. එතකොට දැන් ඒ කාරණාව ගත්තාම ඕස්ට්‍රේලියාවට මේ ඕස්ට්‍රේලියාවේ අ, සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කිරීමේ පියවරක් විදිහට ඔවුන් ඕස්ට්‍රේලියාව මේ වෙනකොට බෝට්ටුවෙන් එන සරණාගතයන් පිළිගන්නේ නැහැ. ඒක එක කාරණයක්. එතකොට දැන් ඕස්ට්‍රේලියාවෙන් වගේ රටවලට ඒ වගේම අනිත් පැත්තෙන් ඉතාලියට ලංකාවේ අය බෝට් වලින් ගියාට ලංකාවට ආපු සරණාගතයන් ඉන්නවා. මේක ඇත්තටම වුන් ආවේ නැහැ. මුහුදෙන් ගහගෙන ආවා. එහෙමත් නැත්නම් අපේ මුහුදු ප්‍රදේශයේ අතරමං වෙලා ඉඳියදී සිටියදී බේරා ගන්න ලැබුවා කියන කාරණේ තමයි වරින් වර මේ ඉස්මතුනේ. මේ සරණාගතයන්ගේ නම වැදගත් වෙනවා. රොහිංගියා කියන සරණාගත මියන්මාර් වැසියන් පිරිසක් තමයි මේ ආකාරයෙන් ලංකාවට සරණාගතයන්. එහෙමත් නැත්නම් මේ අපි ගත්තොත් සාමාන්‍ය කියන අනාථ වෙච්ච ජනතාවක් විදියට ආවේ එම කණ්ඩායම. ඊට ප්‍රධාන හේතුව තමයි මියන්මාර් රටේ පවතින ගැටුම්කාරී තත්ත්වය. ඒ වගේම ඔවුන් සඳහන් කරනවා මුස්ලිම් වරුන්ට මියන්මාරයේ තාඩන පීඩන සිද්ධ වෙනවා කියලා. ඒ තාඩන පීඩන නිසා ඔවුන් රටින් පලා යන බව තමයි සඳහන් කරේ. එතකොට දැන් එම රොහිංගියා සරණාගතයන් මීට පෙර ආතුව බංග්ලාදේශයටත් පලා ගියා. ප්‍රධාන වශයෙන් බංග්ලාදේශය තමයි ඔවුන් බාරගෙන තියෙන්නේ. මොකද ඒ මියන්මාරේ විශ්වාස කරනවා බංග්ලාදේශයෙන් ආපු පිරිසක් තමයි ඔය මුස්ලිම්වරු රොහිංගියාවරු කියන්නේ කියලා. ඒතකොට දැන් මේ ලංකාවට යම් ආකාරයක සරණාගත කණ්ඩායමක් විදිහට පැමිණලා ඉන්න මේ පිරිස කෙරෙහි ඒ පිරිසට සලකන්නට ඒ පිරිස තවදුරටත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසන්නට ශ්‍රී ලංකාවට සිද්ධ වෙනවා. මොකද එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාව බැඳිලා ඉන්නවා. එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් ඒක ශ්‍රී ලංකාව එම සරණාගතයන් පිළිබඳ වැඩසටහනට සමාජික රටක් විදිහට කටයුතු කරනවා. ඒ නිසා මේ මියන්මාරයෙන් පලාපු රොහිංගියා සරණාගතයන් බාර ගන්නට ලංකාව පෙළඹිලා ඉන්නවා. දැන් මම කාරණා ගණනාවක් කිව්වා මේ එක මාතෘකාවට අදාළව. අපි ප්‍රධාන මාතෘකාව කතා කරන්නේ අපි අනතුරු. නමුත් ඊට හා බැඳුණු අතුරු කරුණු කාරණා ගණනාවක් කිව්වා. මේවා GK වලදී අනිවාර්යයෙන්ම ඔය කොහෙන් හෝ මතුවලා එන්න පුළුවන් ප්‍රශ්න. අපේ කොතෙන්ට හෝ ලංකාවට සම්බන්ධ වීම තුළ වැඩි බරක් තියෙනවා. ඒ වගේම යම් ආකාරයක අපේ දැන් අපි ගත්තොත් ඔය මං කියපු සරණාගත මියන්මාර් රොහිංගියා සරණාගතයෝ යම් ආකාරයක ලංකාවට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔවුන්ට මේ රටේ පුරවැසියන්ට දෙන සහන දීලා ඔවුන්ව බලා ගන්න සිද්ධ වෙනවා. ඔවුන් කැමැත්ත කැමැත්තෙන් වෙන රටකට යන්න තීරණය කරනකම්. හරි. ඒ නිසා අපිට එක්තරා කාර්යක අපිට යම් අන්තර්ජාතික වශයෙන් මතුවෙච්ච ප්‍රශ්නයක් විදිහට ඔක සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය වගේ කාරණා ගණනාවක් තියෙනවා. හොඳයි. දැන් අපි යොමු වෙමු මේ භූමිකම්පාව සිද්ධ වෙන්නේ මියන්මාරයේ මැන්ඩලේ කියන ප්‍රදේශය. මධ්‍යම මියන්මාරයේ තියෙන මැන්ඩලේ කියන ප්‍රදේශයේ තමයි මේ භූචලනය සිද්ධ වුනේ. එතකොට මේ භූචලනයේ මියන්මාරයේ අගනුවර කලින් රැංගූන් කියලා හඳුන්වන්නේ දැන් යැන්ගූන් කියලා හඳුන්වන්නේ. එතකොට යැන්ගූන් නුවරට දුරින් පිහිටි ප්‍රදේශයක් තමයි ඔය මේ යැන්ගූන් නුවර පිහිටලා තියෙන්නේ බටහිර පැත්තට වෙන්න. මේක රට මැද පැත්තට වෙන්න. ඒ වගේ යැන්ගූන් පැත්තෙන් මේ වඩාත් නැගෙනහිර ඊසාන පැත්තට බරව තමයි ඔය මැන්ඩලේ කියන ප්‍රදේශයේ පිහිටලා තියෙන. මැන්ඩලේ කියන්නේ දෙවනි ප්‍රධාන නගරය. මියන්මාරයේ දෙවනි ප්‍රධාන නගරය තමයි මේ භූමිකම්පාවට ගොදුරු වෙන්නේ. එතකොට මේ භූමිකම්පාවේ ප්‍රබලත්වය රිච්ටර් මාපකයේ 7.7ක් විදිහට සටහන් වෙනවා. ඒ වගේම ප්‍රබල භූචලන අණු භූචලන ගණනාවක් මේ තුල සිද්ධ වෙනවා. එතකොට දැන් ඒ භූකම්පන අතරවාරයේදී අපි දැක්කා විශාල වශයෙන් මේ සහන සේවා කටයුතු පිළිබඳ ප්‍රශ්න රසක් මතුවලා තියෙනවා. දැන් මේට අමතරව විපතටපත් වෙච්ච තවත්
ප්‍රදේශයක් තමයි තායිලන්තය. තායිලන්තයේ බැංකොක් නගරය. බැංකොක් නගරයේ මහල් 80ක් පමණ තියෙන මහා දැවැන්ත ගොඩනැගිල්ලක් එකවරම කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටීම තුළ එක ඉදිකිරීමෙන් පැවති ගොඩනැගිල්ලක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම ගොඩනැගිලි ගණනාවක් චලනය වෙන ආකාරය අපි දැක්කා. ඒ වගේම ඒ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් පස්සේ එහි සිටින පිරිස හිර වුණා කියලා විශ්වාස කළා. ඔවුන් බේරා ගන්න සිද්ධ කරන මෙහෙයුම් මේ වෙනකොටත් සිද්ධ කරනවා. නමුත් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා 6-7 දෙනෙකුට වැඩිය බේරා ගන්න හැකි වෙලා නැහැ. හොඳයි. දැන් මේ පසුබිමත් එක්ක මම හදන්නේ ඕගොල්ලන්ට පසුගිය වසර දෙක කාලය ඇතුළත මේ ලෝකේ පුරාම වාර්තා වෙච්ච ඒ වගේම යම් ආකාරයක බරක් තියෙන යම් ආකාරයක මේ තොරතුරුමය වටිනාකමක් තියෙන ස්වභාවික ව්‍යසන විදියට සැලකෙන විශේෂයෙන්ම භූමිකම්පා ගැන අවධානය යොමු කරන්න. එතකොට දැන් මම මේතන ඉඳලා විස්තර කරන්නේ අපි 2023 අවුරුද්දේ 2024 අවුරුද්දේ ඇති වූ ප්‍රබල ඒ වගේම කතාබහට ලක් වෙච්ච භූමිකම්පා කිහිපයක් ගැන අවධානය යොමු කරන්න. මේ තුලින් ලැබෙන තොරතුරු ඕගොල්ලන්ට අරගෙන මේ GK වල ප්‍රශ්න උත්තර විදිහට ඕගොල්ලන්ට නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. ප්‍රධානම දැන් මේ වර්තමාන භූමිකම්පාවට හුඟක් සමාන භූමිකම්පාවක් විදිහට මම ආයි කියනවා මයික්‍රොෆෝන ගැන සැලකිලිමත් වෙන්න. පොඩ්ඩක් ඩිස්ටර්බන්ස් වැඩි. හොඳයි. අපි මේ කතා කරගෙන හිටියේ. දැන් අර ඒ වගේ ඩිස්ටර්බ් වුණාම අපිට ටිකක් මේ අපේ ලෙක්චර් එකට කරගෙන යන්න විවිධ ගැටලු මතුවෙනවා. මොකද අපේ අවධානය වෙන පැත්තකට යනවා. හොඳයි. අපි ඒ උත්සාහ ගමු පුළුවන් තරම් මේ තාක්ෂණයත් එක්ක වැඩ කරනකොට වගේ ගැටලු මතුවෙනවා. නමුත් උත්සාහ ගමු ඒ තාක්ෂණික ගැටලු මගහරවගෙන ඉදිරියට යන්න. හොඳයි. දැන් අපිට මම දැන් මූලික හැඳින්වීමක් කළා. අපි කතා කරන ප්‍රධාන සිද්ධිය උනේ මියන්මාරේ භූමිකම්පාව මේ පසුගිය සතියේ වෙච්ච. එතනින් පල්ලෙහාට ගත්තාම 2023 2024 කියන අවුරුදු දෙකේ ලෝකේ ප්‍රබල භූමිකම්පා ගණනාවක් සිද්ධ වුණා. එතකොට ඒ සිදුවීම් දිහා බැලුවහම අපිට ලෝකේ දැන් ප්‍රධාන වශයෙන්ම මේ භූමිකම්පා වලට හේතුව වෙන්නේ ඔයගොල්ලෝ අහලා තියෙනවා භූතලවල ගැටීම. දැන් අපේ ලංකාව පිහිටලා තියෙන ඉන්දු ඕස්ට්‍රේලියානු භූතලය. එතකොට එම භූතලය ගැටෙනවා ඊට උතුරෙන් පිහිටි භූතලයත් සමග. ඉතින් මේ ආකාරයෙන් පවතින මේ භූතල ගැටීමේ තියෙන හේතුවක් ඒ භූතල ගැටීම නිසා ඇති වෙලා තියෙන තත්ත්වය මුල් කරගනිමින් තමයි මේ ආකාරයේ භූමිකම්පා සිදුවීම් අපිට දකින්න ලැබෙන්නේ. දැන් එතකොට මීට පෙර අපි ගත්තොත් වඩාත්ම දැන් මේ භූමිකම්පාවේ ප්‍රබලත්වය දිහා බැලුවහම සහ වෙලා තියෙන හානිවල ස්වභාවය ගත්තහම අපිට පේන්න තියෙන කාරණයක් මේ කියන්නේ මේ මියන්මාරයේ පමණක් නෙමෙයි තායිලන්තයේත් ඒ වගේම චීනයේ පැත්තටත් යම් හානි සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ වෙච්ච හානි ප්‍රමාණය ගණනය කිරීම ගැන ගැටලුවක් තියෙනට ප්‍රධාන හේතුව වෙන්නේ මියන්මාරයේ හමුදා පාලනයක් පැවතීමත් ඔවුන් සීමා පනවා තිබීමත් මේ වෙනකොට අන්තර්ජාතික මාධ්‍යයට පවා පැමිණෙන්නට සීමා පනවලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගත්තාම ඔවුන් ඊටාම දැඩි මේ තහංචි සහිත පාලනයක් පවත්වාගෙන යන විදේශීය සහන සේවකයන් රැගෙනීම වගේ කටයුතු වලට පවා. ඉතින් මේ සියල්ල දිහා බැලුවහම අපිට පේන්න තියෙන කාරණේ තමයි
මියන්මාර් භූමිකම්පාවේ සැබෑ හානිය කොච්චර ප්‍රමාණයක් මිය ගියාද කියන මේ කාරණය අපිට යම් කියන්නේ කාලයක් යනකම් දැනගන්නට ලැබෙවි. ඒ වගේම හුඟක් දුරට අනුමාන සංඛ්‍යාවක් විතරක් වෙන්නත් පුළුවන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව සලකා බැලුවා. එතකොට දැන් මේට සමාන මේ වැනි ප්‍රබලත්වයක් සහිත ඒ වගේම අපි ගත්තොත් එවැනි දැඩි බලපෑමක් ඇති වූ භූමිකම්පාවක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ මීට පෙර තුර්කි සිරියා දේශ සීමාවේ ඇතිවෙච්ච භූමිකම්පාව. ඒ කියන්නේ මේ අපි අද කතා කරන භූමිකම්පාවට හැම අතින්ම සමාන එකක් සිද්ධ වෙලා තියෙන්නේ තුර්කි සිරියා භූමිකම්පාව 2023 පෙබරවාරි 6 වෙනිදා. ඒකේ ප්‍රබලත්වය රිශ්ටර් මාපකයේ 7.8ක්. එතකොට මෙවැනි ප්‍රබලත්වයක් තියෙන භූමිකම්පාවක ලක්ෂණයක් තමයි අතිශයින් මේ බිහිසුණු හානියක් සිදුවීම. ගොඩනැගිලි කඩා වැටීම පමණක් නෙවෙයි ඒ ආශ්‍රිතව මරණ සංඛ්‍යාව. දැන් මේ සම්පූර්ණ මේ භූමිකම්පාවෙන් තුර්කිය ඇන්ටාර්ක්ටියා කියන ප්‍රදේශය තමයි හුඟක්ම මේ මධ්‍යම තුර්කියේ විනාශයටපත් උනේ. එතකොට දැන් එම ප්‍රදේශය සහ සිරියාව ඊට අල්ලපුරට තමයි සිරියාව කියන්නේ. සිරියාවෙත් තුර්කියට යාබද කලාපය දැඩි ලෙස හානියටපත් වෙනවා. ඒ හානි තුල විශාල වශයෙන් මරණ සිද්ධ වෙන 58,000 මේ රටවල් දෙකේම මේගේ සංඛ්‍යාව 58,000ක් සහ 58,000ක් 62,000ත් අතර වෙනවා කියලා සඳහන් කරනවා. මොකද දැන් මම ඔයගලට කලින් කිව්වා මෙවැනි ව්‍යසනයක යම් ආකාරයකින් මේ ගණනය කිරීම සිද්ධ කරන්නේ ඇතැම් අනුමාන කිරීම පදනම් කරගෙන තමයි මේවා සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඒ අනුමානයන් පදනම් කරගෙන සිද්ධ වෙන මේ ගණනය කිරීම තුල අපි දකිනවා මෙවැනි දල සංඛ්‍යා ඇති වෙන විශේෂයෙන්ම මේ මැසිව් එහෙමත් නැත්නම් අති ප්‍රබල භූමිකම්පාවලදී. එතකොට දැන් තුර්කියේ ඇන්ටාර්ක්ටියා ප්‍රදේශයට විතරක් නෙවෙයි මේ මධ්‍යම තුර්කිය සහ බටහිර සිරියාව කියන කලාප දෙකේම මේ දැඩි හානියක් සිද්ධ වෙනවා. එතකොට මේකෙන් හානියට පත්වෙච්ච ප්‍රදේශය ගත්තාම අපි ගණනය කිරීම අනුව වර්ග කිලෝමීටර් 3,50,000ක් පමණ විදිහට තමයි සැලකෙන්නේ. ඒ ප්‍රමාණය දල වශයෙන් ඔය බටහිර මාධ්‍ය සඳහන් කරනවා ජර්මනියේ විශාලත්වයට සමාන විශාලත්වයකින් යුත් ප්‍රදේශයක් මේ ආකාරයෙන් හානියටපත් වුණා කියලා. එතකොට දැන් 2023 අවුරුද්දේ පෙබරවාරි මාසේ 6 වෙනිදා තමයි මේ භූමිකම්පාව සිද්ධ වෙන්නේ. මේ තමයි මෑත කාලේ මේ අපි දැන් වර්තමානයේ කියන්නේ 2025 මාර්තු මාසයේ සිද්ධ වෙච්ච භූමිකම්පාවෙන් පෙර මේ අපි කතා කරන අපේ විභාගයට කතා කරන කාල සීමාව තුල සිද්ධ වෙච්ච දරුණුතම භූමිකම්පාව තමයි ඔය තුර්කි සිරියා භූමිකම්පාව විදිහට සැලකෙන්නේ. ඊළඟට අපිට සලකන්න වෙනවා දෙවැනි ප්‍රධාන භූමිකම්පාව ඔය 2023 අවුරුද්දෙන් සිද්ධ වෙච්ච මොරොක්කෝව. මොරොක්කෝව කියන රට පිහිටලා තියෙන්නේ අප්‍රිකා මහද්වීපයේ උතුරු කොටසේ ටිකක් බටහිර පැත්තක වයඹ පැත්තට වෙන්න පිහිටපු රාජ්‍යයක්. එතකොට මේ මොරොක්කෝව පිහිටලා තියෙන ඒ ස්වභාවය ගත්තාම එය මායිම් වෙනවා ඒ රට එක් පැත්තකින් ඇට්ලාන්ටික් සාගරයටත් අනිත් පැත්තෙන් මධ්‍යධරණී මුහුදටත්. එතකොට මේ මොරොක්කෝව සහ ස්පාඤ්ඤය අතර තමයි ඇට්ලාන්ටික් සාගරයේ ඉඳලා මධ්‍යධරණී මුහුදට පිවිසීමේ දොරටුව පිහිටලා තියෙනවා. එතකොට දැන් මොරොක්කෝවේ සහ ස්පාඤ්ඤය අතර මේ පිහිටි සමුද්‍ර සංධිය හඳුන්වනවා අපි ජිබ්‍රෝල්ටර් සමුද්‍ර සංධිය කියලා. එතකොට දැන් එය එක්තරා ආකාරයකින් යුරෝපය සහ අප්‍රිකාව අතර ගේට්වේ එකක්. එහෙමත් නැත්නම් පිවිසුම් තොරතුරක් විදිහට හඳුන්වනවා.
දැන් මේ රාජ්‍යත් ඔය භූමිකම්පා වලට නිරන්තරයෙන් ගොදුරු වෙන රාජ්‍යයක්. මොකද ඔය ෆෝල්ට් ලයින් එක එහෙමත් නැත්නම් භූතල මායිම් වල පිහිටි රටවල්. දැන් තුර්කි සිරියා කලාපය, ඉරානය වගේ රටවල් ඊටාම තුර්කිය, සිරියාව, ඉරානය ඔය එක දිගටම අර භූතලයේ මායිමේ යුරේෂියානු භූතලයේ මායිමේ පිහිටපු රටවල්. ඒ නිසා මේවා වරින් වර දැඩි එහෙමත් නැත්නම් ප්‍රබල භූමිකම්පා වලට ගොදුරු වෙනවා. එතකොට දැන් මොරොක්කෝව කියන රාජ්‍ය ගත්තාම මොරොක්කෝවේ අල් හවුස් කියන නමින් තමයි මේ භූමිකම්පාව හඳුන්වන්නේ. මොකද අල් හවුස් ප්‍රාන්තයේ තමයි මේ භූමිකම්පාවෙන් විපතටපත් වෙච්ච, ප්‍රධාන වශයෙන් විපතටපත් වෙච්ච කලාපයේ විදිහට සැලකෙන්නේ. එතකොට දැන් මේ භූමිකම්පාවෙන් විපතටපත් වුණා. අපි ගත්තොත් මේකේ ප්‍රබලත්වය 6.9ක් විදිහට සැලකෙන රිච්ටර් මාපකේ. එතකොට 2023 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා මේ භූමිකම්පාව ඇති වෙන්නේ. මේ භූමිකම්පාව දැන් ඔය අල්හවුස් කියන ප්‍රාන්තයට පමණක් බලපෑවට මේකේ මම කිව්වා දැන් භූමිකම්පාවකින් එහාට කියන්නේ එම ප්‍රදේශයෙන් එහාට බලපෑම ඇති වෙනවා කියලා. එතකොට ඒ අල්හවුස් කියන ප්‍රදේශයට අමතරව තවත් අසල්වැසි රටවල්, දැන් මම කිව්වා එතනින් උතුරට තියෙන යුරෝපය. යුරෝපයේ ප්‍රධාන රටවල් දෙකක් තමයි ස්පාඤ්ඤය සහ පෘතුගාලය. ඔය යුරෝපයේ වඩාත් දකුණු දිග පැත්තට වෙන්න පිහිටලා තියෙන රටවල් දෙකක්. එතකොට ඒ වගේම මොරොක්කෝවට මුහුණලා පිහිටි රටවල් දෙකක් තමයි ඔය ස්පාඤ්ඤය සහ පෘතුගාලය කියලා හඳුන්වන්නේ. එතකොට දැන් ස්පාඤ්ඤය සහ පෘතුගාලයටත් මේ භූමිකම්පා වලින් හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම අනික් රට ඇල්ජීරියාව කියන්නේ මේ අප්‍රිකාවේ ඔය මොරොක්කෝවට අල්ලපු රට. එතකොට මොරොක්කෝවට යාබද රාජ්‍ය තමයි ඇල්ජීරියාව කියන්නේ. ඇල්ජීරියාවටත් මේ භූමිකම්පාවෙන් හානි සිදු වෙලා තියෙනවා. නමුත් මේ භූමිකම්පාවේ වැඩිම හානිය වුණේ මොරොක්කෝවට. මියගිය සංඛ්‍යාව 2960ක් කියලා මොරොක්කෝ රජයේ වාර්තා සඳහන් කරනවා. නමුත් තවමත් විවිධ සංඛ්‍යා තියෙනවා. කොහොම වුණත් නිල සංඛ්‍යාව විදිහට මේ ගාන තමයි වාර්තා වලට එකතු වෙලා තියෙන්නේ. දැන් මේ අපි කතා කරේ 2023 අවුරුද්දේ වඩාත්ම හානි ගෙන දීපු භූමිකම්පා. මම එවැනි භූමිකම්පා කිහිපයක් ගැන අවධානය යොමු කරනවා. එතනින් එහාට 2024 අවුරුද්ද වෙත අපි යොමු වෙනවා. ඊළඟට 2023 වඩාත් දරුණු භූමිකම්පාවක් විදිහට සැලකෙනවා ඇෆ්ගනිස්තානයේ මේ අපේ කලාපයේ දකුණු ආසියානු කලාපය තුල සිද්ධ වෙච්ච මේ භූමිකම්පාව. දැන් ඇෆ්ගනිස්තානය පිහිටලා තියෙන්නේ වගේම ඔය පාකිස්තානයේ උතුරු කොටස ඒ ප්‍රදේශ පිහිටලා තියෙන්නේ. ඒ වගේම ඇතැම් අවස්ථාවල ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයට පවා මේ බලපෑම් දැනෙනවා. ඒකම භූතලයක පිහිටලා භූතල මායිමක පිහිටපු රටවල්. ඒ නිසා වරින් වර මේ කලාපය තුල ප්‍රබල භූමිකම්පා හටගන්න. එතකොට දැන් 2023 ඔක්තෝබර් මාසේ 7 වෙනිදා තමයි ඔය හෙරාත් කියන ප්‍රදේශයේ භූමිකම්පාවක් හටගන්නේ. එතකොට එම භූමිකම්පාව රිච්ටර් මාපකේ සටහන් වෙන්නේ 6.3ක් විදිහට. දැන් මරණ සංඛ්‍යාව, හානි සංඛ්‍යාව හඳුන්වනවා 1482ක් විදිහට තමයි හානි සංඛ්‍යාව වාර්තා වෙන, කියන්නේ ජීවිත හානි සංඛ්‍යාව. දැන් මෙතෙන්දී අපිට වාර්තා වෙන තවත් කාරණයක් තමයි ඇෆ්ගනිස්තාන් කියන රට ගත්තහම ඇෆ්ගනිස්තානය දැනට පාලනය වෙන්නේ එක්තරා සන්නද්ධ කණ්ඩායමක් මගින්. තාලිබාන් කියන සන්නද්ධ කණ්ඩායම තමයි ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ. එතකොට ඇෆ්ගනිස්තානය ලොකු යුද්ධයකට මුහුණ පාලා හිටියා. ඒ යුද්ධය තමයි 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයට ඒ ප්‍රහාරය මෙහෙයවීම ඇෆ්ගනිස්තානයේ ඉඳලා සිද්ධ වුණා කියන චෝදනාව මත ඇමරිකා එක්සත් ජනපදය 2001 අවුරුද්දේ නොවැම්බර් මාසයේදී ඇෆ්ගනිස්තානයේ ආක්‍රමණය කිරීම. එතකොට
ආක්‍රමණයත් සමග ඇෆ්ගනිස්තානය 2021 වසර දක්වාම ඇමරිකාවේ පාලනය යටතේ පැවතුණා. 2022 අගෝස්තු මාසයේ තමයි ඇෆ්ගනිස්තානය ඇමරිකානු හමුදා ඉවත් වෙන්නේ. ඒ දක්වාම ඇෆ්ගනිස්තානය කියන රට ඇමරිකානුවන් සහ ওই තලේබාන් සංවිධානය කියන ඒ කණ්ඩායම් දෙක අතර යුද්ධ පිටියක් බවට පත් වෙලා තිබුණා. එතකොට දැන් මේ වෙනකොට ඇෆ්ගනිස්තානය පාලනය කරන්නේ තලේබාන් සංවිධානය. මොකද ඇමරිකා එක්සත් ජනපදය ඇෆ්ගනිස්තානයේ අතහැරලා යාමත් එක්ක එතෙන්දී වඩාත්ම ප්‍රකට ඇමරිකාව විසින් පත් කරලා හිටපු පාලකයා තමයි ඇෆ්ගනිස්තානයේ හමීඩ් කරසායි කියලා හඳුන්වන්නේ. හමීඩ් කරසායි ඇෆ්ගනිස්තානය ඇමරිකානු ලැබි පාලනයක් ඇමරිකාව විසින් පත් කළා. නමුත් ඇෆ්ගනිස්තානයේ ස්වදේශී කණ්ඩායම් වල දායකත්වයේ යටතේ තමයි ඒ රජය පවත්වාගෙන ගියේ. නමුත් ඔවුන් පරාජය කරනු ලබනවා තලිබාන් සංවිධානය විසින්. ඉන් පසුව වඩාත්ම මේ මතභේදකාරී රාජ්‍යයක් විදියට ඇෆ්ගනිස්තානය සැලකෙනවා. මොකද අදටත් ඔයගොල්ලෝ අහලා ඇති ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායම ඔවුන් තරඟ වදින්නේ ඇෆ්ගනිස්තානයේ පිට. උන් කවදාවත් ඇෆ්ගනිස්තානට ඒ සිද්ධිය මේ තලිබාන් සංවිධානයේ පාලනය බාරගත්තට පස්සේ යන්නේ නැහැ. ඇයි උන් මොකද ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන්ුත් තලිබාන් දැඩි මතධාරී පාලනයක් අරගෙන යන්නේ. ඒකට ඔවුන්ට ගැටලු තියෙනවා. ඒ නිසා තමයි ඒ ක්‍රිකට් කණ්ඩායම අදටත් එක්සත් අරාබි එමිරාත් රාජ්‍යයේ ඉඳගෙන තමයි ඔවුන් දැන් ලංකාවටත් ඇවිල්ලා සෙල්ලම් කරලා තියෙනවා. ඒ වගේම වරින් වර ලංකාව උන් ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායම සමග ක්‍රීඩා වෙදලා තියෙනවා. නමුත් ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඇෆ්ගනිස්තානයෙන් බැහැරව ඉඳලා. හොඳයි. දැන් මේ ඇෆ්ගනිස්තානයේ හෙරාත් භූමිකම්පාව ගත්තාම මේක රිච්ටර් මාපකයේ 6.3ක් විදියට සටහන් වෙනවා. ඒකි මියගේ සංඛ්‍යාව මම කිව්වා. දැන් මේ කලාපය දැන් විශේෂයෙන්ම හෙරාත් කියන්නේ ටිකක් ඇෆ්ගනිස්තානයේ බටහිර පැත්තට වෙන්න පිහිටලා තියෙන නගරයක්. ඒ වගේම මේක ගොඩක් ආසන්නයි ඉරානයට. අපි දන්නවා ඉරානය කියන රාජ්‍ය ශ්‍රී ලංකාවට හුඟක් සමීප රාජ්‍යයක් විදියට සලකන්න පුළුවන්. ඒකට ඉරානය මේ වෙනකොට ඉරානයට ආසන්නයෙන්ම පිහිටලා තියෙන රට තමයි මේ කියන්නේ ඇෆ්ගනිස්තානය ඉරානයට මායිම් වෙලා තියෙන දකුණු ආසියානු කලාපයේ පැත්තට එනකොට එතකොට දැන් එහි තියෙන වඩාත් ආසන්නතම ප්‍රාන්තය වෙන්නේ ඔය ඉරානයට ආසන්න ප්‍රාන්තය වෙන්නේ හෙරාත් ප්‍රාන්තය. එතකොට දැන් ඒ ප්‍රාන්තයේ තමයි මේ භූමිකම්පාව ඇති වුනේ. ඊළඟට වැදගත්ම කාරණය තමයි මේ ඉරානයත් මේ එකම මං කිව්වා එකම භූතලයක පිහිටලා තියෙන කියලා. ඉරානයත් මේ නිසා අවස්ථා ගණනාවකදී වරින් වර ප්‍රබල භූමිකම්පා වලට ලක් වෙලා තියෙනවා. එම භූමිකම්පාවෙන් පසුව අපි ගත්තොත් කාලයක් යනකම් මේ ඇෆ්ගනිස්තානයේ කලාපයේ වෙච්ච හානිය සහ උන්ට සහන සැලසීම කියන කාරණාවලට ගැටලු මතු වුණා. මොකද තලිබාන් සංවිධානය සමගත් අන්තර්ජාතික සම්බන්ධතා පැවැත්වීමට ගෝලීය ප්‍රජාව සූදානම් නැති නිසා. ඊළඟට අපිට හුඟක් සමීප චීනයේ භූමිකම්පාවක් ඇති වෙනවා, ප්‍රබල භූමිකම්පාවක්. ඒකත් 2023 දෙසැම්බර් මාසේ 18 වෙනිදා ඒක රිච්ටර් මාපකයේ 5.9ක් විදිහට සටහන් වෙනවා. මේක හටගන්නේ ඇත්තටම චීනයේ සීජියාන් කියන පළාතේ කියන්නේ ගැන්සු ප්‍රාන්තයේ ජිසිෂාන් කියන නගරය තමයි මේකේ ඉලක්කය වෙන්නේ. දැන් අපි ඔගොල්ලෝ අහලා ඇති ඕනම භූමිකම්පාවක කේන්ද්‍රය කියලා ওই වාර්තාවල හැඳින්වෙනවා. මේ කේන්ද්‍රය පිහිටලා තියෙන්නේ ඇත්තටම ඒ භූමිකම්පාව පොළොව යට සිද්ධ වෙලා යම් පොළොවේ ගැඹුරේ සිද්ධ වෙන්නේ කිලෝමීටර් ගණනාවක්. දැන් උදාහරණයක් විදිහට මේ වර්තමාන භූමිකම්පාව කිලෝමීටර් 10ත් 15ත් අතර ගැඹුරකින් සිද්ධ වුණා කියන එක තමයි මේ භූවිද්‍යා වාර්තාවල දැක්වෙන්නේ. එතකොට දැන් මේ චීනයේ සිද්ධ වෙච්ච භූමිකම්පාව ගත්තාම මේ
ඒක කේන්ද්‍රයේ පිහිටලා තිබුණේ. එහෙමත් නැත්නම් පොළොව යට එම මේ භූමිකම්පාව සිද්ධ වෙලා ඒක මතු පිටට දැනෙන ස්ථානයේ විදිහට සලකා තියුනේ ජිසිචාන් කියන නගරය. එතකොට ජිසිචාන් කියන නගරය ඔය චීනයේ ඊශාන දිග පැත්තට වෙන්න ගැන්සූ ප්‍රාන්තය තමයි මේ මේ භූමිකම්පාවේ වැඩි බලපෑමක් සිද්ධ වෙච්ච කලාපයේ විදිහට සැලකෙන්නේ. එතකොට මෙතෙන්දී චීනය සාමාන්‍යයෙන් මෙවැනි ස්වාභාවික ව්‍යසන වලට මුහුණ දීමේදී ඔවුන් සතුව හැකියාවක් තියෙනවා. මොකද ඔවුන් වඩාත් අපි දන්නවා චීනය ආර්ථික වශයෙන් ශක්තිමත් රාජ්‍යයක්. ඒ වගේම ඔවුන්ගේ සැලසුම්ගත ක්‍රමවේදයන් තියෙනවා. ඒ වගේම ඔවුන් දැන් ශ්‍රී ලංකාවෙත් ගත්තොත් සුනාමි ව්‍යසනයේ අවස්ථාවේදී ඒ වගේම ඔය ගං වතුර විපත් වගේ තියෙන අවස්ථාවලදී චීනය ඔවුන්ගේ සහන සේවා කණ්ඩායම් ශ්‍රී ලංකාවට යොමු කළා උදව් කළා තියෙනවා. ඒ නිසා දැන් මේ චීනය වගේ රටක ඇතිවෙන මේ ව්‍යසනයකදී ඔවුන්ට හැකියාව තියෙනවා භූමිකම්පාව ප්‍රබල වුණත් යම් ආකාරයකින් සිදුවෙන හානි සංඛ්‍යාව අවම කරගන්න. ඒ නිසා තමයි මියගිය සංඛ්‍යාවේ යම් අඩුවක් පෙන්වු කරන්නේ සැලකිය යුතු ප්‍රබල භූමිකම්පාවක් සිද්ධ වුණත් ජිස්චාන් ප්‍රදේශයේ මියගිය සංඛ්‍යාව 151ක් පමණ එම සංඛ්‍යාවකට සීමා වෙලා තිබුණා. හොඳයි. අපි ඊළඟට යොමු වෙමු 2023 අවුරුද්දේ අපි කතා කරන අවසානමයි ප්‍රධාන ප්‍රබල භූමිකම්පා 5 පිළිබඳව තමයි කතා කරේ. එතකොට ඒ ප්‍රධාන භූමිකම්පා සංඛ්‍යාව ගත්තාම මේ පස්වෙනි තැන තියෙන්නේ නේපාලයේ කරනේලි කියන කරනාලි ප්‍රාන්තයට බලපාපු භූමිකම්පා. මේ කරනාලි භූමිකම්පාව කියලා තමයි හඳුන්වන්නේ. දැන් නේපාලය අවස්ථා ගණනාවකදී ප්‍රබල භූමිකම්පා වලට ගොදුරු වෙලා තියෙනවා. එතකොට දැන් මේ ගොදුරු වීම තුල අපි දකිනවා මේ නේපාලය වරින් වර අන්තර්ජාතික ආධාර ලැබමින් තමයි ඔවුන්ගේ රටේ මොකද නේපාලය කියන රට ඉතර ස්ථාවර රාජ්‍යයක් නෙවෙයි වරින් වර නේපාලයේ විවිධ දේශපාලනික අර්බුද ඒ වගේ මීට පෙර ආතුව සන්නද්ධ අරගල මේ වගේ ප්‍රශ්න ගණනාවක් තියෙන රටක් නේපාලය කියන්නේ. එතකොට මේ නේපාලයේ ඇතිවෙච්ච මේ 2023 අවුරුද්දේ නොවැම්බර් 3 වෙනිදා ඇතිවෙච්ච භූමිකම්පාව රිශ්ටර් මාපකයේ 5.7ක් විදිහට තමයි සටහන් වුනේ. එතකොට මේකෙදී මියගිය සංඛ්‍යාව 153ක් විදිහට සඳහන් වෙනවා. එතකොට මේකේ සෙන්ටර් එකේ මම නැත්තම් මේකේ කේන්ද්‍රයේ පිහිටලා තියෙන්නේ ජජාර්කොට් කියන ප්‍රදේශයේ. මේකේ බලපෑම සම්පූර්ණයෙන්ම කරනාලි කියන ප්‍රාන්තය පුරාම විහිදිලා ගිය බව වාර්තා වෙනවා. එතකොට දැන් මේ ආකාරයෙන් නේපාලය තුල ප්‍රබල භූමිකම්පා කිහිපයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අතරින් වඩාත් මේ අපේ කතා කරන කාල සීමාවට ඇතුළත් වෙන්නේ ඔය කරනාලි භූමිකම්පාව එහෙම නැත්නම් කරනාලි ප්‍රාන්තයට බලපෑපු භූමිකම්පාව විදිහට තමයි අපි සඳහන් කරන්නේ. හොඳයි මේ තමයි 2023 අවුරුද්දේදී අපිට කතා කරන්න තියෙන. මොකද අපි අන්තර්ජාතික සිදුවීම් දිහා බැලුවම තවත් අනතුරු විවිධ ඒ වගේම විවිධ සිදුවීම් ගණනාවක් තියෙනවා. ඒ අතරින් මේ ප්‍රබල භූමිකම්පාවල බලපෑම ඒ අවුරුද්ද තුල ඊටාම දැඩි ලෙස දැනුණු ආකාරයක් අපි දැක්කා. ඒවා තමයි අපි මේ අද දිනේදී කතා කරගෙන යන්නේ. හොඳයි. ඊළඟට අපි යනවා 2024 අවුරුද්දට. මේ 2024 අවුරුද්දේ සිදු වුණා ජපානයේ ජනවාරි 1 වෙනිදා තමයි මේ ජපානයේ නෝටෝ කියන මේක නෝටෝ භූමිකම්පාව කියලා හඳුන්වන්නේ. මේක කේන්ද්‍රගත වෙච්ච ප්‍රදේශය නෝටෝ කියලා හඳුන්වනවා. ඒ වගේ නමුත් ඒකේ හරියටම කේන්ද්‍රයේ පිහිටලා තිබුණ සුසු කියන ප්‍රදේශයේ මේ ජපානයේ ඉෂිකාවා ප්‍රාන්තය තමයි මේ ආකාරයෙන් මේ භූමිකම්පාවකට ගොදුරු වෙන්නේ. එතකොට දැන් මේ ජපානයේ අපි දන්නවා ලෝකයේ වැඩිපුරම භූමිකම්පා වලට ගොදුරු වීමට
ඉඩකඩ තියෙන අවදානමක් තියෙන රාජ්‍ය විදිහට සැලකෙන්නේ ජපානය. ජපානයේ මෑත කාලීනව සිදුවෙච්ච දරුණුතම භූමිකම්පාව තමයි මේ නෝටෝ භූමිකම්පාව. හැබැයි ඉතිහාසයේ පුරාම අපි අහලා තියෙනවා ජපානයේ ඉතා බිහිසුණු භූමිකම්පා ව්‍යසන ඇති වුණා කියලා. ඊට හේතුව තමයි ජපානය අර අනිකුත් රටවල් වගේ නෙවෙයි ප්‍රධාන වශයෙන්ම ගත්තාම ජපානයේ පිහිටීම මේකට බලපානවා. ඒ පිහිටීම ජපානයේ පිහිටලා තියෙන්නේ පෘථිවි භූතල 3ක් එකට හමු වන ස්ථානයේ. ඒ නිසා දැන් ජපානය අපි නිරන්තරයෙන් ආසා කරනවා ජපානයට යන්න. ඒ වගේම ලෝකයේ හැම කෙනෙක්ම ජපානයට ආදරය කරනවා. ජපානයේ සුන්දරත්වය, ඒ වගේම ජපානයේ තියෙන ආර්ථික සමෘද්ධිය, තාක්ෂණික දියුණුව මේ සියල්ලම මැද්දේ උන්ට ලැබිලා තියෙන අභාග්‍ය සම්පන්න දේ තමයි ඉතා බිහිසුණු මේ භූමිකම්පා වලට ගොදුරු වීමේ අවදානමක් නිර්මාණය වීම. මේක ජපානයේ ඇත්තටම ඔවුන් අර අපි කියනවානේ මේ ඔවුන්ගේ ඉරණම කියලා. පොඩ්ඩක් ඉන්න. හරි. දරුවනේ අලුත් දරුවන්ට මම මේ කියන්නේ දැන් ඔය මේ වගේ කොහොමද විභාග ප්‍රශ්න අහන්නේ කියන එක සමාවෙන්න සර් මට විනාඩියක් දෙන්න. මේ හරි. දැන් පුතේ භූකම්ප සහ සුලිකුණාටු අනිවාර්යයෙන්ම තරඟ විභාගවල කාලින තොරතුරු වලට අහනවා. අපි ආයේ මේ වගේම සුලිකුණාටු සම්බන්ධයෙන් කරනවා. මේ ඔයාලා දැන් ගැටලුවක් ඇති කරගන්න එපා. දවසටම කාරණා 2යිද 3යිද ඔව් එහෙම තමයි පුතේ තරඟ විභාග ජය ගන්න අපි මේව කරන්නේ. ඔයාලා අපිට වගකීම දුන්නට පස්සේ අපි අපේ දේශන ගාන වැඩි කරලා ඔයාලට දැනුම ලබා දෙන එක අපේ වැඩක්. ඒ නිසා සමහර විට මුළු දවසටම එකම එක ප්‍රශ්නයක් වෙනුවෙන් අපි කතා කරන්නත් පුළුවන්. එහෙමයි පුතේ මේක දිනන්න ඕන. මේක ලේසි වැඩක් නෙමෙයි. මොකද 8000ක් ඇප්ලයි කරලා තියෙන විභාගේ 100 දෙනයි ගන්නෙ. ඒ 100 අතරට යන්න ඔයාව සූදානම් කරන්න ඕන කොහොමද කියන එක අපි දන්නවා. එක අතකින් අපිට අපි දැන් මුදල බලාගෙන නෙවෙයිනේ පන්ති කරන්නේ. ඒ නිසා ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් ඉතින් පුතේ අපිට එහෙම බැලුවොත් පාඩුයි. අපි දේශන විශාල ප්‍රමාණයක් සැලසුම් කරනවා. නමුත් අපේ මේ කට්ටිය පිරිසම එකතු වෙලා තින්නේ ගුණාත්මක වැඩක් කරන්න ඕන හින්දා. දැන් අලුත් දරුවෝ බලන්න මේ වගේ ප්‍රශ්න හැදෙන්නේ කොහොමද කියලා ගත්තොත් අද දවසටම පුතේ අපි භූකම්පා ඉගෙන ගත්තත් ඇති. ඒකෙන් අනිවාර්යෙන් ප්‍රශ්නයක් අහනවා. භූකම්පා සුළුකුණාටු කියලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රශ්න අහන තැනක්. ඒ නිසා දැන් ඒක හොඳට ග්‍රහණය කරගෙන කොතනින්ද හඳ අපි දැන් ඕ මෙයා අඳන් ඉන්නේ කොහොමද ප්‍රශ්නේ? ඊට මේ වෙන මේකම නෙමෙයි අහන්නේ. මේක හැමෝම දන්නවනේ පුතා. සමහරට 23 24 වෙනි ප්‍රබලම භූකම්පාවක් සුලිකුණාටුවක් ගැන මීට සාපේක්ෂව සුලිකුණාටු ගැනත් අපි වෙනම අධ්‍යයනය කරන්න ඕනේ. කරුණාකරලා මයික් ඔෆ් කර සචි මට ඔයාව අයින් කරන්න වෙනවා මේකෙන් දේශනේ. සචි ඇහෙනවද මාව? ඔව්. අනේ පුතේ ඊටාම ගෞරවයෙන් ඉල්ලන්නේ ආරාධිත දේශකෙක් ඉන්නකොට මේ ඕල් මියුට් දාන්න බෑ. අනික එතුමාගේ ගෞරවයත් රැකගෙන එතුමාගේ කාලය හරි වටිනවා. මේ අපේ රටේ තියෙන සම්පත් මේ නිකම් පුද්ගලයෝ නෙමෙයි අපි ඇත්තටම සම්බන්ධ කරගන්නේ මේ නිසා තමන්ගේ මේ මයික් එක අවමසෙන් ඔෆ් කරගෙන ඉන්න පොඩි විනයක් තියාගන්න. හරි වටිනවා ඒක. නැත්තම් හැමෝටම කරදර වෙනවා. හරි. එහෙනම් සමාවෙන්න මේ ඩිස්ටර්බ් වුණා නම් මේ අලුත් දරුවන්ට මම කිව්වේ භූකම්පා සහ සුලිකුණාටු කියන්නේ පුතේ විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක්. හරි සර්. ඔබතුමාට අවස්ථාව. ඔව් අපි මේ ටික ඉවර කළා. ඇත්තටම මේ අපි මේ ස්වාභාවික ව්‍යසන ඔක්කොම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන මේ කාල සීමාව තුළ ඒකම ඒව විතරක් නෙවෙයි දැන් ගුවන් අනතුරු ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් ඒ සියල්ලම අපි එකින් එක ඔයගලන්ට මතක හිටින විදිහට මේ කෙටි කාලයයි තියෙන්නේ. ඒ නිසා ඒ ටික අරගෙන එන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් සර් කිව්වා වගේ අපිට දැන් මේ ප්‍රධාන වශයෙන්ම ඔය ජපානයෙන් පස්සේ ප්‍රබල භූමිකම්පාවක් ඇති වෙන්නේ තායිවනේ 2024 අවුරුද්ද ඊට වඩා වෙනස් අවුරුද්දක්. මොකද ප්‍රධානම දේ තමයි දරුවනේ 2024 සැලකිය යුතු ලෙස කියන්නේ ලොකු හානි සිද්ධ වෙච්ච භූමිකම්පා අඩු අවුරුද්දක් විදිහට සැලකෙනවා. එතකොට දැන් සැලකිල්ල ඒ தત્ත්වය ගත්තාම ওই ජපානයේ ප්‍රධාන භූමිකම්පාවෙන් පස්සේ අපිට වාර්තා වෙන්නේ ලොකුවටම
මේ කියන්නේ ප්‍රබල භූමිකම්පාවක් වාර්තා වෙන්නේ තායිවානයේ. තායිවානයෙන් වාර්තා වෙනවා. තායිවානයේ හුවාලියන් කියන භූමිකම්පාව තමයි 2024 අප්‍රේල් මාසයේ 2 වෙනිදා රිච්ටර් මාපකයේ ප්‍රබලත්වය 4.4. කියන්නේ මේ වර්තමානයේ සිද්ධ වෙච්ච මියන්මාරයේ සිද්ධ වෙච්ච භූමිකම්පාවට සමාන ඊට ආසන්න ප්‍රබලත්වයේ භූමිකම්පාවක් නමයි. නමුත් තායිවානයේ ලොකු හානි සිද්ධ වෙනවා. ගොඩනැගිලි යම් ආකාරයකින් හානි සිදුවීමක් අපි දකිනවා. ඒ තුල මගේ මම වීඩියෝ එක ඔෆ් කරනවා මොකද පොඩි ඩිස්ටර්බන්ස් එකක් එනවා. රයිට්. හොඳයි. එතකොට දැන් ජපානයේ භූමිකම්පාවෙන් පස්සේ මම කිව්වා තායිවාන් වල තියෙන භූමිකම්පාව හුඟක් අවධානයට ලක් වෙච්ච කාරණයක් කියලා. ඒ වගේම අපිට ඊළඟට තායිවානයේ ඇතිවෙච්ච භූමිකම්පාවෙන් පස්සේ මේ තායිවාන දූපතම තමයි මේ ප්‍රබලත් භූමිකම්පාවට ලක් වෙන්නේ. දැන් තායිවානය කියන්නේ විශේෂත්වයක් තියෙනවා. අපි දන්නවා තායිවානය මේ යම්කිසි රටක් සමග ගැටලුවක ඉන්නවා. මොකක්ද ඒ රට? චීනය. චීනය සහ තායිවානය අතර තියෙනවා ලොකු ගැටලුවක්. මොකක්ද? චීනය විශ්වාස කරන චීනය පිළිගන්නේ තායිවානය තමන්ගේ රටේ කොටසක් කියලා. නමුත් තායිවානය ස්වාධීන රාජ්‍යයක් විදියට ඉන්න උත්සාහ ගන්නවා. චීනය මහජන චීනය බිහිවීමෙත් තමයි මේ රටවල් මේවා දෙක වෙන් වෙලා යන්නේ. හැබැයි අදටත් චීනය උත්සාහ ගන්න තායිවානය තමන්ට අත්පත් කරගන්න තායිවානය චීනයට යටත් නොවී සිටීමට උත්සාහ ගන්නවා. ඉතින් මේ ගැටුම නිසා තමයි එක්තරා ආකාරයක අන්තර්ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා ලංකාවත් පිළිගන්න එක චීනයක් කියන ප්‍රතිපත්තිය. දැන් ඔබට මතක ඇති මේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය සංචාරයෙන් පස්සේ සිදු කරපු ප්‍රධානම චාරිකාව උනේ චීනයේ සංචාරය කිරීම. මොකද චීනය ශ්‍රී ලංකාවට ගොඩක් සමීප රාජ්‍යයක් වගේම චීනයේ තියෙන අපි ආර්ථික වශයෙන් බැඳලා තියෙනවා. ඒ වගේම සංවර්ධනයේ පැත්තෙන් බැඳලා තියෙනවා. දැන් ණය ප්‍රතිවගත කරන්නේදී චීනය තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධානම ණය සම්බන්ධයෙන් ප්‍රධාන ණය හිමියා වෙන්නේ චීනය. ඒක තනි රටක් විදියට වැඩිම ලංකාව වැඩිපුරම ණය වෙලා තියෙන චීනයට. චීනයේ එක්සිම් බැංක් එක හරහා තමයි ඒ ණය ප්‍රතිවගත කරන වැඩ පිළිවෙල සිද්ධ වෙන්නේ. එතකොට දැන් ඔබට මතක ඇති අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ චාරිකාවේදී ලංකාව ලබා දීපු පළවෙනි පොරොන්දු චීනයට. ඒ පළවෙනි පොරොන්දුව තමයි එක චීනයක් කියන ප්‍රතිපත්තිය යටතේ කටයුතු කරනවා කියලා. කියන්නේ එක චීනයක් කියලා කියන්නේ මේ ලෝකේ තියෙන්නේ චීන රාජ්‍යයන් කිහිපයක් නෑ. එක චීනයයි තියෙන්නේ. ඒක තමයි ෂී ජින්පින් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් මහජන චීනය. දැන් මේ සම්බන්ධයෙන් කතා බහට ලක් වුණා එක චීනයක් කියන ප්‍රතිපත්තිය පිළිගැනීම පිළිබඳව. නමුත් අපි ලංකාව මුල් අවස්ථාවේ ඉඳලම චීනය මේක ප්‍රකාශ කරන්නේ 1972 අවුරුද්දේදී. එදා ඉඳලා මේ දක්වාම ශ්‍රී ලංකාව එක චීනයක් කියන ප්‍රතිපත්තිය අනුගමනය කරලා තියෙනවා. ඒක පිළි අරගෙන තියෙනවා සෑම රජයක්ම චීනය සමග ගනුදෙනු කරපු. ඉතින් මොකද එහෙම කරන්නේ? චීනය වගේ කටයුත්තක යෙදෙන්නේ තායිවානය කියන රාජ්‍ය නිසා. තායිවානය කියන රාජ්‍ය දැන් ලංකාව ගත්තත් තායිවානයේ රටක් විදිහට පිළි අරගෙන නෙමෙයි ගනුදෙනු කරන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා තායිවානයෙන් අපිට භාණ්ඩ ලැබෙනවා ලංකාවට. ලංකාවට තායිවානයේ භාණ්ඩ අපනයනය කරනවා. තායිවානයෙන් භාණ්ඩ මිලදී ගන්නවා. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර බඩුවල මේඩ් ඉන් තායිවාන් කියලා ගහලා තියෙනවා. දැන් ඔය කඩෙන් මිලදී ගන්න ගියාම වෙළඳ මහතුන් කියනවා මේවා ජපන් නෙවෙයි තායිවාන් බඩු කියලා. එතකොට දැන් ඒ කියන්නේ තායිවාන චීනය සහ තායිවානය කියන දෙක වෙන් වෙලා තිබුණාට ඒ රටවල් දෙකම ප්‍රබල කාර්මිකරණයට ලක් වෙච්ච රටවල්. ඒ නිසා දැන් ලංකාව වගේ රටක් ගනුදෙනු කරනකොට අපි ඒක රටක් විදිහට පිළිගන්නේ නැහැ.
ඊළඟට ඕගොල්ලෝ බලන්න මේකත් උත්තරයක් විදිහට ලැබෙන්න පුළුවන් තායිවානයේ අන්තර්ජාතික තරගවලට ඉදිරිපත් වෙනකොට. ඉදිරිපත් වෙන්නේ තායිවානය කියන නමින් නෙමෙයි. චීන තායිපේ කියන නමින්. දැන් මල්ල ක්‍රීඩා තරඟ පිළිබඳව යම් උනන්දුවක් දක්වන අපේ දරුවන් දැකලා ඇති චීන තායිපේ කියලා හඳුන්වන රටක් මේ කණ්ඩායම් තරඟ වදිනවා. මොකද ඔවුන්ට තායිවානය කියලා නම් කරන්න බෑ අර චීනයේ විරෝධය නිසා. එතකොට ඔවුන් ඒ සඳහා නමක් යොදාගෙන තිනවා චීන තායිපේ මල්ල ක්‍රීඩා කණ්ඩායම කියලා. ඇතැම් අවස්ථාවලදී ඔවුන් තායිවාන කොඩියක් අරගෙන යන්නෙත් නැහැ. ඔලිම්පික් ධජය යටතේ තරඟ වදින අවස්ථා තියෙනවා චීනයේ බලපෑම් නිසා. දැන් මෙන්න මේ වගේ කාරණාත් වැදගත් වෙනවා මේ අතුරු කාරණා විදිහට අපි යම් දේවල් ගැන කතා කරද්දී. ඊළඟට අපිට ප්‍රධාන වශයෙන්ම කතා කරන්න වෙන දේ තමයි මේ භූමිකම්පා ගැන ආපහු යොමු වෙනකොට මේ 2024 අවුරුද්දේදී යම් කිසි ප්‍රබලත්වයෙන් වැඩි වුණත් ඊළඟට වඩාත් මේ ප්‍රබලත්වයක් පෙන්눔 කරන භූමිකම්පාවක් විදිහට මේ වඩාත් අපි කියන ශාන්තිකර සාගරයේ නැගෙනහිර පැත්තට වෙන්න හටගත්ත භූමිකම්පාවක් තියෙනවා. ඒ වනමාටු කියලා හඳුන්වන. දැන් ඔය ඕස්ට්‍රේලියාවට එහා පැත්තෙන් තියෙනවා දූපත් ගණනාවක් මේ ගෝලීය උණුසුම නිසා ලොකු තර්ජන වලට මුහුණ පාව. මේවා ඊටාම කුඩා දූපත්. මේවා සැමෝවා කියලා හඳුන්වනවා. ඒ වගේම හඳුන්වනවා මේ කිරිබාති සැමෝවා වනමාටු මේ වගේ නම් වලින් හඳුන්වන දූපත් සමූහයක් තියෙනවා. එතකොට දැන් මේ දූපත් රාජ්‍යයන් නිතරම කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාව ප්‍රධාන රාජ්‍ය විදියට සලකලා. ඉතින් ඒ නිසා මේ ඕස්ට්‍රේලියාව කියන රටත් එක්ක වඩාත් තදින් බැඳිච්ච රටවල් තමයි මේ කලාපේ තියෙන්නේ. එතකොට දැන් මේ භූමිකම්පාව මේ හඳුන්වන මේක නිසා සුනාමි ව්‍යසනයකුත් ඇති වුණා. නමුත් මියගිය සංඛ්‍යාව ඉතාම අඩුයි. මොකද මේක සිද්ධ වෙච්ච ස්ථානය සහ මේ හුඟක් ජනශූන්‍ය කලාපයක් තුල සිද්ධ වීම නිසා. දැන් ඔය භූමිකම්පා තුන පමණයි 2024 අවුරුද්දට අපි අන්තර්ජාතික වශයෙන් සලකා බැලුවොත් හානි සිද්ධ වෙච්ච ඒවා. කියන්නේ ප්‍රබල හානි සිද්ධ වෙච්ච ඒවා විදිහට සලකන්නේ. එතකොට 2024 අවුරුද්දේ අපි දකිනවා යම් කිසි ආකාරයක අඩු මට්ටමක් මේ භූමිකම්පාවල. දැන් අපි එතනින් එහාට ගිහිල්ලා විද්‍යාත්මක කරුණු පැත්තට යමු වුණොත් මේ භූමිකම්පන ගණනය ගැන දැන් මේක ගණනය කරන ප්‍රධානම ඒකකයේ විදිහට හඳුන්වන රිශ්ටර් පරිමාණය මේ රිශ්ටර් පරිමාණය කියන එක හඳුන්වලා දුන්නේ 1935 අවුරුද්දේදී. මේක ජර්මන් ජාතික විද්‍යාඥයන් දෙදෙනෙක් විසින් තමයි මේක හඳුන්වලා දුන්නේ. එතකොට දැන් මේ රිශ්ටර් පරිමාණය ආශ්‍රිතව තමයි භූමිකම්පා ලෝකයේ ගණනය කරනු ලබන්නේ සහ ඒ නිසා සිදුවෙන හානි ගණනය කරගෙන යන්නේ. දැන් එතෙන්දී අපි මේ ස්වාභාවික ව්‍යසන ගණනාවක් ගැන අවධානය යොමු කරනකොට ප්‍රධාන වශයෙන්ම ඊළඟට අපේ අවධානය යොමු වෙනවා මේ 2024 අවුරුද්දේ සිදුවෙච්ච ප්‍රබල කුණාටු කීපයක් ගැන අවධානය යොමු කරනවා නම් දැන් එකක් තමයි මේ කුණාටු සිදුවන කලාප විදිහට ගත්තාම එකක් තමයි ඇමරිකා කලාපය ගත්තාම එම කුණාටු හඳුන්වන්නේ හරිකේන් යන නමින්. දැන් ඇමරිකානු කලාපයේ
ඔව් අපි දැන් භූකම්පන වලින් පස්සේ අපි උනාටු විදිහට ඒ කියන්නේ වඩාත් ප්‍රබල ව්‍යසනකාරී තත්ත්වයන් විදිහට සැලකෙන්නේ පැහැදිලි මම කතා කරන එක දැන් පැහැදිලි. පොඩ මේ මෙතන පොඩි ගැටලුවක් තියෙන මයික් එකේ පොඩයි මම කතා ඔව් සර්. ඔබතුමා ඇහෙනවා මයික් එක මියුට් වෙලා තිබුණේ. කතා කරන්න සර්. දැන් ඇහෙනවද ඔව් සර් ඇහෙනවා. හරි දැන් හරි ඊළඟට අපි ගත්තොත් දැන් ජනිත් සර් කිව්වා වගේ අනිකුත් ස්වාභාවික ව්‍යසනවල මූලික වශයෙන්ම අවධානය යොමු කරන්න වෙන්නේ ඔය කුණාටු සම්බන්ධව. එතකොට දැන් ප්‍රබල කුණාටු දැන් ඇමරිකානු කලාපය ගත්තාම ඒවා හඳුන්වනවා හරිකේන්ස් කියලා. එමත් නැත්නම් ඇත්තටම හරිකේන් සීසන් එකක් තියෙනවා ඇමරිකානු කලාපය තුල. මේ හරිකේන් සීසන් එකේදී සිද්ධ වෙන්නේ ඒ කියන්නේ අපිට දැන් මේ නිරිත දිග ඊසාන දිග මෝසම් කාලවකවානු වගේ මේ අපේ කලාපය තුල සිද්ධ වෙන ඒ ඇමරිකා එක්සත් ජනපදයේ ඔය මේ මෙක්සිකෝ බොක්ක ආශ්‍රිතව ඊළඟට උතුරු ඇමරිකා දකුණු ඇමරිකා මහද්වීප දෙක අතර පිහිටලා තියෙන ඒකට කියනවා කැරිබියානු මුහුද කියලා. ඔය වෙස්ට් ඉන්ඩීස් රාජ්‍ය ඔක්කොම පිහිටලා තියෙන්නේ ඒ කැරිබියන් කන්ට්‍රීස් කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ බටහිර ඉන්දිය කොදෙව් දූපත් ඔය අපේ ක්‍රිකට් ගහන කණ්ඩායම් ඒ කියන්නේ ජමයිකාව ඇන්ටිගුවා ඔය වගේ රටවල් බහමාස් රටවල් ගණනාවක් පිහිටලා තියෙනවා. ඊළඟට එතනින් එහාට ගියහම කියුබා වගේ රටවල් පිහිටලා තියෙනවා කලාපය තුල. එතකොට දැන් ඔය හරිකේන් සීසන් එක ආරම්භෙන්නේ සාමාන්‍යයෙන් වසරේ මුල භාගයේ කියන්නේ මේ මැද භාගයේදී මැයි ඉඳලා අපේ මෝසම් සමය වගේම මැයි ඉඳලා සාමාන්‍යයෙන් නොවැම්බර් කාලය වගේ වෙනකන් ගමන් කරනවා මේ හරිකේන් සීසන් එක. මේ කාලය තුල වරින් වර ඇමරිකා එක්සත් ජනපදයේ කුණාටු ඇති වෙන ඔය කාලවකවානුව තුල.
ඒ කාලවකවානු තුළ ඇතිවන කුණාටු වලින් වැඩිපුර බලපෑමක් සිදු වෙන්නේ ඇමරිකාවේ දකුණු දිග ප්‍රදේශවලට. ඒ වගේම හානිය ගත්තහම විවිධ ටෙක්සාස් ඒ වගේම අපි ගත්තොත් මෙක්සිකෝවට වඩාත් ආසන්න කලාපය එතනින් ගියාම ජෝර්ජියා වගේ ප්‍රාන්ත එවැනි ප්‍රාන්ත ගණනාවකට මේ හරිකේන් සීසන් එක බලපානවා. එතකොට ඊළඟට අපි ගියොත් එතනින් එහාට මේ ආසියානු කලාපයට ආවහම ආසියානු කලාපය තුල මේ කුණාටු හඳුන්වන නම් කීපයක් තියෙනවා. එකක් තමයි සයික්ලෝන් කියලා හඳුන්වනවා මේ අපේ ආශ්‍රිතව අපේ කලාපය තුල පවතින කුණාටු වලට සයික්ලෝන් කියලා හඳුන්වනවා. එහෙමත් නැත්නම් සුලිසුලං තත්වයන් විදිහට තමයි ඒවා හඳුන්වනු ලබන්නේ. එතකොට දැන් ඔය අපේ කලාපේ එහෙමත් නැත්නම් මේ දකුණු ආසියානු කලාපය තුල අපිට වර්තා වුණා මේ කුණාටු කිහිපයක් පසුගිය කාලවකවානුව තුල. එතනින් එහාට ගියාම ආසියානු කලාපේ එහෙමත් නැත්නම් අපි කියනවා මේ චීනය, පිලිපීනය, ජපානය, දකුණු කොරියාව. ඔන්න ඔය රාජ්‍ය ටික ගත්තාම ඔය කලාපය තුල ඇති වෙනවා එම කුණාටු හඳුන්වන ටයිෆූන් කියන නමින්. ඔන්න ඔය ආකාරයෙන් තමයි මේ කුණාටු වර්ගීකරණය එහෙමත් නැත්නම් එකම මේ සුලි කුණාටු වර්ගීකරණයන් සිද්ධ වෙන්නේ. ඒ වගේම මේ කලාපේ අපේ කලාපේ ගත්තාම කුණාටු වර්ගීකරණය සඳහා නම් විශේෂයෙන්ම නම් ලබා දීමක් සිද්ධ වෙනවා. ඒ නම් ලබා දීම කරන්නේ එක රටින් රටට ඒ අවස්ථාව එළඹිලා තියෙනවා වරින් වර ඒ කුණාටු නම් කිරීම සඳහා. ඒ නිසා තමයි ඔබ දකින්නේ විවිධ නම් වලින් මේ කුණාටු හඳුන්වා දීමක් අපි දකින්නේ. එතකොට දැන් එතනින් මේ ස්වාභාවික ව්‍යසන පැත්ත ගත්තාම භූමිකම්පා කුණාටු වගේ දේවල් වලින් අමතරව අපිට ඊළඟට හුඟක්ම මේ කතා බහට ලක් වෙන්න අපේ අවධානයේදී වැඩිපුර මේ දැන් අපේ කුණාටු ස්වාභාවික ව්‍යසන වලින් අමතරව අපි මෑත කාලීනව අනතුරු පැත්තට ගියහම ගුවන් අනතුරු වගේ දේවල් කතා බහට ලක් වෙනවා. මොකද ඕගොල්ලන්ට මතක ඇති පහුගිය අවුරුද්දේ ඉතා බිහිසුණු ගුවන් අනතුරු කිහිපයක්ම ලෝකෙ සිද්ධ වුණා. ඒ ගුවන් අනතුරු වලින් එකක් තමයි ඔය දකුණු කොරියාවේ සිද්ධ වෙච්ච ගුවන් අනතුර. ඒ වගේම මෑත කාලීනව අපි ඇමරිකා එක්සත් ජනපදයේ කඩා වැටිච්ච සිදුවෙච්ච ගුවන් අනතුර. එම ගුවන් අනතුර වගේම අපිට දැන් රටවල් ගණනාවකින් මෙවැනි සිදුවීම් වාර්තා වුණා. හොඳයි. දැන් මේ වගේ සිදුවීම් තුල අපි මේ තොරතුරු සෙවීමේදී දැන් එකක් තමයි අපි මේ කාරණා දිහා බලනකොට natural disasters එහෙමත් නැත්නම් අපිට තොරතුරු සෙවීමේ ක්‍රියාවලිය ගැන මම ඕගොල්ලන්ට සඳහන් කරන්න ඕන. දැන් මේ වගේ තොරතුරු ඕගොල්ලන්ට අන්තර්ජාලය ඔස්සේ පහසුවෙන් සොයා ගන්න පුළුවන්. දැන් අපි ඕගොල්ලන්ව අපේ දේශනවලදී යම් ආකාරයකින් අපි හොඳින් දැනුවත් කරනවා. නමුත් අමතර මේ දැනුම ලබා ගන්න ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන් යොමු වෙන්න මේ විවිධ තොරතුරු සහිත වෙබ් අඩවි. මම කලින් මේ ගැන කිව්වා. විවිධ තොරතුරු ඒ වගේම අද එකතු වෙන අලුත් දරුවන්ට මම කියන්නේ තොරතුරු මූලාශ්‍ර පැහැදිලිව ලබා ගැනීමට ඕගොල්ලන්ට යන්න පුළුවන් වැඩිදුර තොරතුරු ගැන කතා බහ කරන්න. ඒ වගේම වැඩිදුර තොරතුරු සොයා
යන්නට ඕගලන්ට යොමු වෙන්න පුළුවන්. ඔය BBC වගේ දැන් BBC සිංහල වෙබ් අඩවි ඉතාම හොඳයි මම කලින් කිව්වා. මොකද අපේ ලංකාවේ තොරතුරු සිංහල භාෂාවෙන් තොරතුරු ලබා ගැනීමේදී ගැටලු පවතින නිසා දැන් හුඟක් වෙලාවට අපේ දේශීය වෙබ් අඩවිවලත් යම් යම් තොරතුරු ඇතුළත් වෙනවා. නමුත් ඒවා ඔයගොල්ලෝ දේශීය තොරතුරු වලට මුල් තැන දෙන්නේ. එතනින් එහාට ගියාම ඔය ප්‍රවෘත්ති ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රවෘත්ති වෙබ් අඩවි ඕනම එකකින් මේවා ගැන වැඩිදුර තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ ලයිස්තුගත තොරතුරු ලබා ගැනීම තුළ මොකද ඕගලන්ට අර මං කලිනුත් කිව්වා විදේශ සේවා සිසුන්ට වගේ හුඟක් මේ විවෘත ඒ කියන්නේ විග්‍රහ කිරීම අවශ්‍ය නොවන නිසා ඕගලන්ට අර මේ ඉලක්කගත දැනුම පමණක් අවශ්‍ය වෙන නිසා අර පැහැදිලි තොරතුරු ටිකක් ලබා ගැනීමට ඒ තුල ඉඩකඩ ලැබෙනවා. ඉතින් අර අපේ ගයිඩ්ලයින් එක දැන් මම අද කෙටි මේ ගයිඩ්ලයින් එකක් ලබා ගත්තේ මේ ස්වාභාවික ව්‍යසන ගැන හඳුන්වා දීමක් විදිහට. එතකොට අපේ ඉදිරි දේශනවලදී බලාපොරොත්තු වෙනවා මම අර කිව්වා වගේ ප්‍රධාන වශයෙන්ම වර්ෂ දෙකේ සිදුවීම් ටික කාර්තු වශයෙන් ඊළඟට එතනින් එහාට ගියහම අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාව සහ අනිකුත් අන්තර්ජාතික වශයෙන් මතුවලා තියෙන ප්‍රධාන දේවල් ටික. ඒ කියන්නේ එතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙනවා IMF වැඩපිළිවෙල පිළිබඳව. ඒ වගේම ලංකාවේ දැන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දැන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණෙනවා. එතකොට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉන්දියාවේ සංචාරය කරා. මේ රටවල් දෙක අතර ඇති කරගන්නා ගිවිසුම් සහ ඒ වගේම ඒකෙදි මතුවෙන තත්වයන් එතෙන්දී ඒ ආශ්‍රිතව ඉස්මතු වෙන දැන් උදාහරණයකට ගත්තාම මේ වෙනකොට රටවල් දෙක අතර යෝජනා වෙලා තියෙනවා බලාගාරය විශේෂ බලාගාරයක් පිළිබඳව. ඒ තමයි සාම්පූර්හි පිහිටවන්න යන සූර්ය බලාගාරය. එතකොට දැන් මේ සාම්පූර් ප්‍රදේශයේ මීට පෙර ගල්ලංගුරු බලාගාරයක් ඉදිකරන්න තමයි යෝජනා කරලා තිබුණේ. නමුත් පසුව ඒ යෝජනා ඉවත් කරගත්තා. මොකද රටවල් විශේෂයෙන්ම ලංකාව පැත්තෙන් මතුවෙච්ච ගැටලුකාරී තත්ත්වයේ මත ඉන් පසුව තමයි ඔය සාම්පූර් සූර්ය බලාගාරය ඉදිකරන්නට ඉන්දියාව පැමිණෙන්නේ. ඒ වගේම තමයි තවත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති බලශක්ති වැඩපිළිවෙලක් අවසන් වෙනවා. ඒ තමයි අදානි සමාගම. අදානි සමාගම මන්නාරමේ ක්‍රියාත්මක කරන්න ගිය සුළං විදුලි බලශක්ති වැඩපිළිවෙල. එය අත්හැර දමනු ලබනවා. දැනට අත්හැරලා තියෙන්නේ తాවකාලිකව නවතා දැමීමක් අපි දකිනවා. මොකද ඒ తాවකාලික නවතා දැමීම සිදු වෙලා තියෙන්නේ ලංකා රජය සහ ඒ අදානි සමාගම අතර ඇති වෙලා තියෙන මතභේදයක් මුල් කරගනිමින් අර මේ ඒකකයක විදුලි ඒකකයක මිල සම්බන්ධයෙන්. ඒ කියන්නේ විදුලි ඒකකයක් ඩොලර් 8කට තමයි අදානි සමාගමට විකුණන්නට බලාපොරොත්තු වෙලා තියෙන්නේ. කලින් ගිවිසුම ඇති කරගෙන තිබෙන්නේ කලින් රජයේ යටතේ. ඒ කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලනය යටතේදී තමයි මේ ගිවිසුම ඇති කරගෙන තියෙන්නේ. හැබැයි ඊට පස්සේ අපි වර්තමාන රජය සැලකිල්ලට අරගෙන තියෙනවා එම මිල වැඩි ඒක ආපහු රීනිගෝෂියේට් කරන්න නැවත සාකච්ඡාවට ලක් කරන්න. එතකොට ඒ අදානි සමාගම මේ වෙනකොට කැමති වෙන්නේ නැහැ අර වර්තමාන රජයේ ඉදිරිපත් කළ තියෙන මිල ගණන් වලට. ඒ නිසා වුන් ව්‍යාපෘතිය අත්හිටුවීමක් කළා තියෙනවා. නමුත් මේක සම්පූර්ණයෙන්ම අතහැරලා නැහැ. ඉන්දියා අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාව තුලදී මේ පිළිබඳවත් යම් අදහසක් යොමු වෙවි. ඊළඟට මේ රටවල් දෙක අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩිජිටල් කරණය පිළිබඳව. මොකද දැන් ඉන්දියාව ක්‍රියාත්මක කරගෙන යනවා එරට වඩාත්ම ප්‍රකට වැඩපිළිවෙල වෙන්නේ ආධාර් කියන වැඩපිළිවෙල යටතේ ඔවුන් ඉදිරිපත් කරලා තියෙනවා ඉන්දිය ජනතාවට ඩිජිටල් අයිඩෙන්ටිටි එකක්. එමත් නැත්නම් විද්‍යුත් මේ ඩිජිටල් හැඳුනුම්පතක් ලබා දීලා තියෙනවා. එතකොට ඔවුන්ගේ සෑම කටයුත්තකටම මේ ආධාර් කියන
ඩිජිටල් හැඳුනුම්පත් තමයි පාවිච්චි කරන්නේ. දැන් මේ හා සමානව වැඩපිළිවෙලක් ලංකාවේ ක්‍රියාත්මක කිරීමට තමයි ඉන්දියාව සහ ලංකාව අතර ඩිජිටල් කරන වැඩපිළිවෙලේ මූලික අරමුණක් වෙන්නේ. දැන් අර අපි කලින් කතා කරපු බල ශක්ති සහයෝගිතාව තුල ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බලශක්ති සම්බන්ධතාවය කියන්නේ power grid connection කියලා තියෙනවා. එහෙම නැත්නම් ඒ බලශක්ති ඒකාබද්ධ කිරීමක් ගැන යෝජනා කරලා තියෙනවා. එතකොට මේ ඒකාබද්ධ යෝජනා කිරීම සිද්ධ වෙන්නේ ඉන්දියාව සහ ඒ කියන්නේ ලංකාවේ සහ ඉන්දියාවේ ජාතික විදුලි බල පද්ධති එක්කරෙනවා. එතෙන්දී ලංකාවට වැඩි විදුලිය ඉන්දියාවට ලබාගත හැකි ලංකාවේ වැඩිපුර උත්පාදනය වන විදුලිය ඉන්දියාවට ලබාගත හැකි ආකාරයෙන් තමයි ඒක සිද්ධ කරන්නේ. ඒ සඳහාත් අවශ්‍ය වැඩපිළිවෙලක් මේ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාව තුලදී සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ඔගොල්ලෝ දකින්න ඇති අද ගත්තොත් විශේෂ දවසක්. මොකද ඉන්දියාවේ තිරුචිරාපල්ලි කියන නගරය දකුණු ඉන්දියාවේ තිරුචිරාපල්ලි සහ යාපනයේ පලාලි අතර ගුවන් ගමන් ආරම්භ වීම අද සංකේතවත් කෙරුණා. ඉන්දියාවට අයත් ඉන්දිගෝ කියන ගුවන් සේවය ප්‍රථම වතාවට අද සිට යාපනයේ පලාලි ඉඳලා මේ ඉන්දියාවේ දකුණු ඉන්දියාවේ තිරුචිරාපල්ලි කියන නගරය වෙත ගුවන් ගමන් ආරම්භ කරලා තියෙනවා. මෙතන මේක හඳුන්වන්නේ රටවල් අතර සම්බන්ධතාව කනෙක්ටිවිටි කියලා. එතකොට මේ කනෙක්ටිවිටි කියන එක වඩාත් පුළුල් විදිහට අවධානය යොමු කරන වෙනවා මේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා චාරිකාව තුලදී. ඒ වගේම ප්‍රසස් සමාවෙන්න මම චූටි දෙයක් මේ ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මේ දැන් අද අපි දැනගත්ත ලෝක දේශපාලනයේ ඊටාම මේ ප්‍රබල මාතෘකාවක් වෙච්ච අර ප්‍රංශ මේ දේශපාලනයේ මේ දේශපාලන නායිකා ලෙස අපි දන්න ලේපෙන්ට වසර 5ක දේශපාලන තහනමක් පැනෙව්වා. අර මං හිතන්නේ යුරෝපා පාර්ලිමේන්තු මුදල් භාවිතය සම්බන්ධයෙන් ඔබතුමා ඒ ගැන ඔබතුමා දැනුවත් මේ හැදෑරීමක් තිබෙනවද ඒ ගැන? ඔව් ඇත්තටම දැන් ඔව් මේ දැන් ප්‍රංශයේ ඇත්තටම මේ ප්‍රංශයේ මේ වෙනකොට දේශපාලනික වශයෙන් එක්තරා හැලහැප්පීම් සහිත තත්වයක තියෙන්නේ. මොකද ප්‍රංශයේ දක්ෂිණාංශික බලවේග නැති කරන්න තමයි ඒකේ බලය වැඩිවීම අවම කරන්න තමයි ප්‍රංශ ජනාධිපති එමැනුවල් මැක්‍රන් හදිසි මහමැතිවරණයක් ඇඳවලා මේ නව රජයක් ස්ථාපනය කළේ. එතකොට දැන් ප්‍රංශයේ දක්ෂිණාංශික පාර්ශවය නියෝජනය කරන්නේ ෂෝන් මරීනා ලෙපෙන් කියන නායිකාව. ඇය පසුගිය යුරෝපා සංගම් මැතිවරණයේදී තින් පසුව පැවති ප්‍රංශයේ පැවති මහමැතිවරණවලදීත් දක්ෂිණාංශික වශයෙන් ඉතා ශක්තිමත් තැනක හිටියා. එතකොට එවැනි තැනක සිටියේදී තමයි ඇයට මේ දේශපාලනික තහනම ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඇය දැන් අපි ගත්තොත් ප්‍රංශය තුල විවිධ දේශපාලනික වශයෙන් විවිධ නීති රෙගුලාසි පවතිනවා. එතකොට ඒ උල්ලංඝනය කිරීමක් පදනම් කරගෙන තමයි මේ නඩු විභාගයේ මේ රජය මේ තීරණය අරගන්නේ. එතකොට දැන් මේ ක්‍රියාවලිය ගත්තාම මේකෙනුත් සංකේතවත් වෙන්නේ ප්‍රංශයේ දේශපාලනිකව ප්‍රංශයේ විතරක් නෙවෙයි ජනිස්ස මේ වෙනකොට යුරෝපයේම මේ ප්‍රශ්නේ තියෙනවා. කියන්නේ මේ දක්ෂිණාංශික අන්තවාදී දක්ෂිණාංශික දේශපාලනඥයන්ගේ වර්ධනය වීම. දැන් උදාහරණයකට ගත්තොත් යුරෝපා සංගමයට අයිති රටවල් 27ක් තියෙනවා. එතකොට මේ යුරෝපා සංගමයේ රටවල් 27 අතරින් රටවල් 14ක මේ වෙනකොට දක්ෂිණාංශික එහෙමත් නැත්නම් අන්තවාදී ආණ්ඩු මේ අන්තවාදී ලෙස ක්‍රියා කරන දේශපාලන පක්ෂ අවම වශයෙන් ආණ්ඩුවක සමාජිකයෙක් හරි වෙලා ඉන්නවා. සංවිධාන ආණ්ඩුවක. ඒකට දැන් ප්‍රංශයේ තමයි මේක අපිට එළියට ආවේ. නමුත් ජර්මනිය ගත්ත
ජර්මන් පහුගිය ජර්මන් මහමැතිවරණයේදීත් මේ ගැන ලොකු අවධානයක් යොමු වුණා. මොකද ජර්මනියේ මේ දක්ෂිණාසික කණ්ඩායම් ඔවුන්ගේ ගොඩ වැඩි කර ගැනීම තුළ විශේෂයෙන්ම ජර්මනියේ ඔය නියෝනාසිස් එහෙමත් නැත්නම් නව නාසිවාදී බලවේග කියලා හඳුන්වනවා. ඔගොල්ලෝ අහලා ඇති හිට්ලර් දෙවන ලෝක යුද්ධයට ප්‍රධාන හේතු වෙච්ච ඇඩොල්ෆ් හිට්ලර්ගේ මූල ධර්මය තමයි නාසිවාදය කියන එක. එතකොට ඒක තවමත් අනුගමනය කරන අඩු වැඩි වශයෙන් අනුගමනය කරන කණ්ඩායම් ජර්මනියෙත් ඉන්නවා යුරෝපෙත් ඉන්නවා. එතකොට ඔවුන්ගේ තියෙන මේ විරෝධය තමයි ඔය විශේෂයෙන්ම සංක්‍රමණිකයන් විවිධ රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන්ට විරුද්ධත්වය පළ කිරීම. දැන් මේ සංක්‍රමණිකයන් ගත්තාම අපි දන්නවා සිරියානු ප්‍රශ්නය ඒ වගේම මේ දැන් ලංකාවෙන් පවා උතුරු යුද්ධයේ පවති අවස්ථාවේදී පුද්ගලයන් ලංකාවෙන් පලා ගියා. ගිහිල්ලා ඒ රටවල රැකවරණ ලැබුවා. ඒකට දැන් ඒ සංක්‍රමණික ප්‍රතිපත්තිය නිසා ඒ රටවලට මේ විශාල වශයෙන් මේ වියදම් කරන්න සිද්ධ වෙනවා සංක්‍රමණිකයන් පවත්වා ගැනීම සඳහා. මම අර ඕගොල්ලන්ට කලින් කිව්වා මියන්මාරේ ඉඳන් ලංකාවට එන රොහිංගියා සරණාගතයෝ. එතකොට ඒගොල්ලන් දැනට අපි දන්නවා මීගමු පැත්තේ පදිංචි කරලා තියෙන. මීගමු පැත්තේ ඉන්නවා. ඒ අය රස්සාවල් කරනවා. දැන් මේ වෙනකොට ලංකාවේ ඒ අය රැකියාවල් විවිධ තැන්වල ඔය විවිධ වර්ගයේ කුලී වැඩ කරනවා. එහෙමත් නැත්නම් ඔය විවිධ ආයතනවල සේවය කරනවා. ඒ වගේ දැන් මේ රටෙන් පෝෂණය වීමක් තියෙනවා. එතකොට දැන් ඔය සරණාගත ප්‍රශ්නේ වගේ දේවල් පදනම් කරගෙන තමයි ෂෝන් මරී ලෙපෙන්ලාගේ එහෙමත් නැත්නම් අපි මේ ජනිත්ස සඳහන් කරපු ප්‍රංශ දක්ෂිණාංශික නායිකාවගේ ඒ දේශපාලන තහනම එන්නේ. මොකද ඔවුන් ඊටාම දිගු අනිස සමාවෙන්න මට දැන් ඒ නමස අපි ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද අපිට මම හිතන්නේ වැදගත්ම කැලේ ඒක මේ ලෙපෙනෙන්ඩ් සර් මැරින් ලෙපෙනෙන්ඩ් එහෙම නැත්නම් නෑ ෂෝන් ඒක JAEN එන්නේ ඒක අපි ප්‍රංශ භාෂාවෙන් කියනකොට මම හිතන්නේ ප්‍රංශ භාෂාව ආධාරපු දරුවෝ දන්නවා. ඒ අපි අකුරු වලින් කියවෙන මේ නමට වඩා වෙනස් ප්‍රොනවුන්සේෂන් එකක් එමත් නැත්නම් උච්චාරණයක් තියෙනවා. ඒතකොට GEAN කියන එක කියවෙන්නේ G නෙවෙයි ෂෝන් කියලා. එතකොට අරක මරීන් කියවෙන්නේ මරීන් ලෙපෙන නම මරීන් ඊළඟ එක ලපන් කියලා මරීන් කියවෙන්නේ. ලෙපන් නේ සර් එහෙමද? ඔව් ඒ ආකාරයෙන් කියවෙන්නේ. ඔව් ඒ ඔය විදිහට වගේ නම් ගොඩක් තියෙනවා. ඇත්තටම දැන් ඔය ප්‍රශ්න ගොඩක් තියෙනවා විශේෂයෙන්ම ප්‍රංශ නම් පදනම් කරගෙන. ඒ වගේම ගොඩක් කියවන්න අමාරුයි ඔය නෝර්වේ ස්වීඩන් වගේ රටවල් වල නාමයන් ගොඩක් කියවන්න අමාරු නම් තියෙනවා. ඉතින් ඒ වගේ අර ඒ රටවල නායකයන්ගේ නම් වුණත් මතක තියාගැනීම යම් යම් ප්‍රශ්න පවතිනවා. ඉතින් ඒක ටිකක් ඒ රටවල අනන්‍යතාවයේ අනුව සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒක ටිකක් අපි දැන් විදේශ ප්‍රවෘත්ති කරන අපිටත් සමහර වෙලාවට ඒවා මතක හිටින්නේ නැහැ. මොකද ඒ තරම් සංකීර්ණයි ඒ තියෙන නම්. හොඳයි ජනිත් සර්. දැන් මම කිව්වේ ඇත්තටම දැන් අපි කතා කරගෙන යනකොට දැන් අපේ අන්තර්ජාතික ලංකාවට අදාළ අන්තර්ජාතික සබඳතා සහ ඒහා බැඳුණු විවිධ සිදුවීම් ගැනත් අපි කතා කරනවා. මොකද දැන් අර මං කිව්වා ඉන්දියන් කාරණේ වගේ මේ වගේම චීනය සමග මං කලින් කිව්වා චීනය එක තියෙන සබඳතාව ඒ වගේම චීනයට දැන් ජනාධිපතිවරයා චීනයට ගියපු අවස්ථාව ඒ වගේ කාරණා. ඉතින් මේ සියලු දේවල් ටික අපි එකතු කරගන්නවා අපේ ඉදිරි වැඩසටහන් තුල. දැන් ඊළඟ ලෙක්චර් එකේදී මම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා සම්පූර්ණ සිදුවීම් ටික. ඒ කියන්නේ ජනිත් 2024 අවුරුද්දේ 2024 මුල සහ මැද කාර්තු දක්වා වෙන සියලු අන්තර්ජාතික සිදුවීම් ටිකත් ඒ වගේම ඒක දරුවනේ දැන් අත් වශයෙන්ම අපි දැන් මේකත් මේකත් ප්‍රීදේශනයක් විදිහට සැලසුම් කරලා තිබ්බ දේශනයක් අපි මේ අපේ කාල කළමනාකරණය වෙනුවෙන් තමයි අපි මේක කරන්නේ. මීළඟ දේශනයේදී පුතා දැන් සාමාන්‍යයෙන් අපි කරුණු අවම වශයෙන් ප්‍රධාන කාලීන කරුණු 15ක් 20ක් විතර එක්ක ඒ වටා බැඳුණු කරුණු සාකච්ඡා කරනවා. එතකොට පුතේ සාමාන්‍යයෙන් අපිට දැන් ප්‍රසාද් සර්ගෙන් වගේ කෙනෙක්ගෙන් කරුණු 100ක් විතර දවසකට මේ ආවොත් අපිට හොඳටම ප්‍රමාණවත්.
මොකද මමත් වෙනම මේ කාලින තොරතුරු වෙනම කතා කරනවා. ආඩි දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ එනවා. ඔයාලට මම ගෲප් එකට දාන්නම්. ඉතාලම මේ ක්වොලිටි ප්‍රශ්න. ඒ කියන්නේ අපි ඒවට කියන ඇත්ත ප්‍රශ්න කියලා අපි නම් කරලා තියෙන්නේ. ක්වොලිටි ප්‍රශ්න සහිත ප්‍රශ්න 50කින් සමන්විත පේපරයක් මම ඔයාලට දෙනවා. තව පස්වෙනිදට කලින් ගෲප් එකට දානවා. දෙවෙනි පේපරේ කාලින පේපරේ මේ මගේ කාලීන තොරතුරු වලට අමතරව ඔබට ලැබෙන අමතර දැනුමක් මේ සර් හරහා ලැබෙන්නේ. මේක ඇත්ත වශයෙන්ම ඔබ හරි වාසනාවන්තයි මේ වගේ ඉගෙන ගන්න ලැබෙන එක. අපිට පුතේ උත්තරේ සහ පිළිතුරු කටපාඩම් කරලා අර අපේ ඔළුව හදාගන්න නැතුව අපිට මේ රාජ්‍ය සේවයට ඇතුල් වෙන්න එක නෙවෙයි අපේ පරමාර්ථය. ඔව් මේ දැනුමක් වර්ධනය කරගෙන මේ ඇත්තරම ඔය GK වලින් වෙන්න ඕන මේක තමයි වෙන්න ඕන කාරණාව. අපි ඒක අවබෝධ කරගත්ත නිසා තමයි මේ අමතර වැඩක් ඔබ වෙනුවෙන් අපි මේ කරන්නේ. ඒතොර ඒකේ වටිනාකම දැනගන්න මීළඟ දේශනයේදී පුතේ සාමාන්‍යයෙන් අපි කරුණු 100ක් විතර මගේ මේන් කරුණු 15ක් කතා කරද්දී සර්ගේ අතින් සාමාන්‍යයෙන් ඔය දන්නවා එක මාතෘකාවකට කරුණු 7-8ක් එළියට එනවා. ප්‍රශ්න 7-8ක් කරුණු කියන්නේ පුතේ ප්‍රශ්න ඇහෙන තැන් 7-8ක් එළියට එනවා. ඔයා ඒක ග්‍රැබ් කරගෙන ඇබ්සෝබ් කරගෙන ඇත්තටම ඔයාට දැනෙන්න ඕන ඔයා කියවන කෙනෙක් උපාධිධාරියෙක් ඒ වගේම පන්ති සාමර්ථ්‍යයක් තියෙන කෙනෙක්. ඒ නිසා එහෙම මේ හුරුවක් හදාගන්න මේ හරිම දේශනේ කියන්නේ නියමාකාර දේශනේ සර් කරන්නේ ලබන සතියේ තමයි එකට ඔයාලට පේපර් එකක් ගයිඩ්ලයින් එකක් අපි කලින් ගෲප් එකට දෙනවා පුතේ. ඒක ඔයාලත් බලා ගන්න පුළුවන්. ඒක මේ සර් කාර්යබහුල නම් මම හරි හදලා ඔයාලට අපි ගෲප් එකට ලබා දෙනවා. ඉතින් ඒකත් එක්ක තව එකක් තමයි මේ සර් අතිශය කාර්යබහුල තත්ත්වයක් එක්ක තමයි ඔයාලට මේ දේශන කරන්නේ. ඉතින් අර මයික්‍රොෆෝන් එහෙම ඕෆ් කරලා පොඩ්ඩක් කරන වෙලාවට සහයෝගයක් ලබා දෙන්න. මොකද වෙහෙස වෙලා ඇවිල්ලා තියෙන්නේ. එහෙමමයි දේශනය කරන්නේ. ඒතකොට ඉතින් අර කලබල මේ අපිට ඩිස්ටර්බන්ස් එනකොට පොඩ්ඩක් චුට්ටක් අපිට මේ ෆ්ලෝ එක ගලාගෙන යන්න අමාරු වෙනවා. හරි සේනා ඔබතුමාට නැවතත් අවස්ථාව. ඔව් ඇත්තටම ඇත්තටම මයික්‍රොෆෝන් ඔෆ් කරගෙන කියන්නේ මට ඇත්තටම අර සමහර වෙලාවට මේ වෙලාවෙත් අපි මේ වැඩසටහන් යනවා. ඒ වෙලාවේ මට සම්බන්ධ වෙන්න වෙනවා. ඒ පොඩි විමසීම් කරන දේවල් වලට මම අනිවාර්යෙන් උත්තර දෙන්න වෙන අවස්ථා තියෙනවා. ඒක මම ඒ වෙලාවට කනගාටු පළ කරනවා. නමුත් ඒක අර මගේ රාජකාරී කොටසක් විදිහට කරන්න වෙනවා. ඒ සම්බන්ධ වීම. ඉතින් ඒ නිසා තමයි වරින් වර මට මයික්‍රොෆෝන් එක දැන් ඇත්තටම අද නම් පොඩි තාක්ෂණික ගැටලුවක් තිබුණා. නමුත් මට කොහොමද මයික්‍රොෆෝන් එක ඕෆ් කරනවා නම් මම ඇත්තටම හදිස්සියේ අවස්ථාවකදී පමණයි මට හදිස්සියේ උත්තර දී යුතු ප්‍රශ්නයක් මතුවුනොත් තමයි මම කතා කරන්නේ. මොකද ඇතැම් මාගේ එක්ක වැඩ කරන කණ්ඩායම් ඇතැම් අවස්ථාවල මගෙන් උපදෙස් ගෙදර හිටියත් මගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා ඇතැම් ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒ නිසා ඒ අවස්ථාවල ඉතින් එවැනි තත්වයක තමයි ඔය ගැටලුව මතුවෙන්නේ. හොඳයි. අපි දැන් ඇත්තටම දැන් ජනිත් සර් කිව්වා වගේ මම එක මාතෘකාවක් ගැන කතා කරද්දී ඕගොල්ලෝ තව මම කියන නෝට් කරගන්න කියලා. මොකද දැන් ඒකට ගෑවෙන අනික් ගොඩාක් දේවල් කතා කරනවා. එතකොට දැන් ඕගොල්ලන්ට මම එක ප්‍රශ්නයකට උත්තරයක් කතා කරද්දී ඕගොල්ලන්ට එනවා තවත් ප්‍රශ්න ගණනාවකට උත්තර එනවා. මම ඒකයි කිව්වේ දැන් එක වචනයක් අර තමයි ඉන්දියා අපි උදාහරණයකට ගත්තා ඉන්දු ලංකා සබත්තා පිළිබඳව මම එතෙන්දී සිද්ධි ගණනාවක් මතක් කරා. ඒ වගේම එතනින් එහාට ගියාම අපි චීනය ගැන කතා කරා, තායිවානය ගැන කතා කරා. එක දැන් තායිවාන භූමිකම්පාව ගැන කතා කරන්න කියලා මම එක චීනයක් ප්‍රතිපත්තිය ගැන කතා කරා. මොකද මේක ඕගලන්ට අනිවාර්යෙන් එන්න පුළුවන් කාරණයක්. ඉතින් අන්න ඒ වගේ දැන් එක මාතෘකාවක් ආවහම මම නිරන්තරයෙන් ඕගලන්ට අර ඒක හා බැඳුණු අනිකුත් දේවල් කරුණු ගණනාවක් ගෙනෙනවා. අපි ඇත්තටම දැන් මේ පූර්ව දේශන කිහිපයක් මේ කළේ මේකෙදි ඕගොල්ලන්ට මේ එතනින් එහාට අපි කරුණු ගොනු කළා. ජනිත් සර් කිව්වා වගේ කලින් දෙනවා මේ අද කතා කරන මාතෘකාව මේකයි කියලා. එතන ඒ ටික මම පැහැදිලිව ඕගොල්ලන්ට කරුණු වශයෙන් කරගෙන යනවා. ඒක ඊටාම වැදගත් විදිහට ඕගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ගොනු කර ගැනීම සඳහා වැදගත් ආකාරයෙන් තමයි මේක සකස් වෙන්නේ. ඊළඟට අර ජනිත් සර් කියපු අනික් කාරණේ කියන්නේ දැන් අර මතක තියා ගන්නවට වැඩිය ලේසි ඕගොල්ලන්ට දැන් මේක අපිත් ඒ කාලෙදී මේ විභාග වලට ඉදිරිපත් වෙද්දී කරපු දෙයක් තමයි අර බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් සමා වෙන්න බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එක. මම දැන් කරුණු කාරණා කතා කරද්දී අර ඕගොල්ලන්ට යම් දෙයක් ගැන ඒ කරුණු අවබෝධ වෙන ආකාරයෙන් මේ
ඊට අදාළ පසුබිම් තොරතුරු ගණනාවක් සඳහන් කරනවා. එතකොට අන්න ඒ බෑග්ග්‍රවුන්ඩ් නොලෙජ් එකත් එක්ක තමයි මේ වර්ධනය කර ගැනීම යන්නේ. එතකොට එතෙන්දී අර අඩු ගානේ මම කියන කරුණක් දෙකක් මතක හිටියාම ඕගලන්ට උත්තරයක් කොහෙන් හරි මතක් වෙන්න පුළුවන්. මොකද ඒක අර අපේ අර දැන් සාමාන්‍ය මේ GK වලට උත්තර ටික කටපාඩම් කර ගැනීමකට වඩා මොකද අපිට යම් කැපැසිටි එකක් තියෙනවා කටපාඩම් කරගන්න පුළුවන්. නමුත් අපි ඒ අපි කතා කරන යම්කිසි ප්‍රශ්නයකට බැඳුණු පසුබිමත් එක්ක කතා කරනකොට එහෙම නැත්නම් ඒකත් එක්ක අනුකාරණා එක්ක කතා කරනකොට ඔය කොහෙන් හරි ඔය අනුකාරණාවකට සම්බන්ධ දෙයක් ඕගොල්ලන්ගේ ඔළුවට වැටෙනවා. එතකොට අර මේ මූලික කාරණය ප්‍රශ්නයක් විදිහට එනකොට ඕගොල්ලන්ට අර ඒ දේ මතක නැතත් අඩු ගානේ අනුකාරණය ඔස්සේ හෝ නැවතත් ඒක මතක් කරනවා. ඒ නිසා තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ඉදිරි කාලය තුල ඕගොල්ලන්ට මේ යම් කිසි ආකාරයකට මේ GK වලින් අවශ්‍ය ජයග්‍රහණය ලබා ගැනීම සඳහා වෙන ඒ වැදගත් කරුණු ටික අරගෙන එන්න. ඉතින් මේක අමාරුයි. මොකද එකක් තමයි ඕගොල්ලෝ දන්නවා විශාල කරුණු තොගයක් තියෙනවා. දැන් අපි අර කලින් කරා වගේ එහෙමත් නැත්නම් වෙන එක ප්‍රශ්නයක් අරගෙන ඒක විග්‍රහ කිරීමක් නෙවෙයි තියෙන්නේ. ඒක ගොඩාක් මේ කරුණු වශයෙන් ඉදිරිපත් වෙනවා. ඒ නිසා ඒ අර කරුණු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය කරගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරි කාලය තුල. දැන් මේ අද කතා කරේ එක මාතෘකාවක් අරගෙන මම ඕගොල්ලන්ට මේ හරහා මේට සම්බන්ධ වෙන ගොඩක් දේවල්. ඒ කියන්නේ අපි අද භූමිකම්පා ගැන කතා කරේ. මොකද ප්‍රධාන භූමිකම්පාවත් එක්ක යම්කිසි බලපෑමක් තියෙනවා. අවුරුද්ද සහ ඒක හා බැඳුණු කාරණා ටික කතා කරා. ඒ වගේම ඊට පෙර යම් ලෝකයේ අර්බුද ගණනාවක් ගැන මම කතා කරා. ඒ අර්බුද ආශ්‍රිතව දැන් උදාහරණයකට දැන් මේ අවුරුද්දේ මුල භාගයක් ගත්තාම අපිට අර මම මුලින් කතා කරපු යුක්‍රේන් ප්‍රශ්නය ඒ වගේම මැද පෙරදිග ප්‍රශ්නය අරුණුකොට හුඟක් ලොකු දේවල් ඉදිරියට එීමක් අපි දැක්කේ නැහැ. ඉතින් අන්න ඒ වගේ දැන් මේ සිද්ධියත් එක්ක මේ භූමිකම්පාවත් එක්ක මම අද ඕගලන්ට කතා කරේ මේ ආශ්‍රිත අපි හදාරන්න ඕන කාල සීමාව තුළ මොනතරම් භූමිකම්පා සංඛ්‍යාවක් සිද්ධ වෙලා තියෙනවද ව්‍යසන ගණනාවක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඒ වගේම සුළි කුණාටු අපි ඒකත් මේ ඉදිරියේදී වඩාත් පැහැදිලිව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඉදිරි කාලය තුල අපි මේ එකතු වෙලා මේ ජයග්‍රහණය ලබා ගමු කියලා මම කියන්නේ. මොකද මේක සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අපිට ඕගලන්ට දැනුම ලබා දීමේ ක්‍රියාවලියට උපරිමෙන් දායක වෙන්න පුළුවන් අපේ ශක්තිය තුලින්. හැබැයි ඕගොල්ලන්ගෙත් ලොකු වගකීමක් තියෙනවා. මොකද මේ GK වගේ එකක් ලේසි නැහැ. ඒ කියන්නේ හැම පැත්තෙම මේ දැනුම විසිරිච්ච දැනුමක් එකතු කරගන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ විසිරුණු දැනුම එකතු කරගැනීමේ ක්‍රියාවලියට අපි එකතු වෙමු කියන කාරණේ තමයි මම සඳහන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි ජනිස එහෙනම් අපි මම ඔව් මෙතන සාද බොහොම ස්තුතියි. අපි ඇත පුතේ මේකත් අමතර දේශනයක්. මේ සාමාන්‍ය අර අපි ෂෙඩියුල් කරපු දේශන මාලාව පස්වෙනිද පටන් ගන්නෙ. මේ මට අර ඔයාලාට කතා කරන්න ඕන ඔයාලා සක්‍රියව තියාගන්න ඕන නිසා තමයි මේ අමතර දේශන ටිකක් පස්වෙනිදට කලින් මේ අපි මේ ලෑස්ති කරගෙන යන්නේ. ඔයාට මේ නියමාකාර මේ අර ෂෙඩියුල් එකට හරියටම දේශන පටන් ගන්නේ පස්වෙනිදා සිට මම කාලසටහන දාලා ඇති. එහෙම තමයි වැඩ ටික යන්නේ. ඉතින් බොහොම ස්තුතියි ප්‍රසාද් සර් අද දවසෙත් සම්බන්ධ වෙලා මේ අපිට මේ වටිනා තොරතුරු ටික මේ ගෙන ආවට සහ මේ දැන් අදහසක් ගන්න ඇති. මොකද මීට කලිනුත් අපිට පොඩ්ඩක් දෙවෙනි දේශනෙත් පොඩ්ඩක් පොඩි තාක්ෂණික ගැටලු ටිකක් ආ නිසා තමයි මේක සංවිධානය කරේ. නැත්තම් ළමයින්ට අදහසක් ගන්න බෑ. සහ සර් හරියම දේශනය කරන දවසට සර් ගැන අවබෝධයක් අපේ වැඩපිළිවෙල අවබෝධයක් වාට තියෙන්න ඕන හින්දා තමයි මේ කාර්යබහුල අවස්ථාවෙත් සර් දැන් අවස්ථා තුනකදී සම්බන්ධ වුණා. ඉතින් එහෙම තමයි මේ අපි ඔයාලා මහන්සියලා වැඩ කරන්න පුතේ. අර පොරොන්දු වෙච්ච විදිහට ඔයාලා ඒ ජයග්‍රහණයට අරගෙන යන්න අපි වැඩේ කරනවා. අපි ඔයා බලන්න අප්‍රේල් මාසයේ අවසන් වන විට අපි මොන වගේ තැනක ඉඳීද කියන කාරණාව විශේෂයෙන්ම මම අර කිව්වා වගේ අපේ වැඩ ටික අපි කරනවා පුතේ පොරොන්දුණු විදියට හැමදාම කියන වගේ බලන්න WhatsApp group එක දැන් පිරීලා ඇති වාගේ
හෙට අනිත් දැන් මේ සතියන්තේ නැවත විශාල තොරතුරු ටිකක් එනවා. එතකොට ඒ තොරතුරු ගොඩ ගැහෙන්න කලින් ඔයා අර කලින් තොරතුරු ටික ඒව ඩවුන්ලෝඩ් කරලා print out දාගෙන ඒ වැඩ ටික ඉවර කරලා තියෙන්න ඕන පුතා. ඉතින් එහෙනම් මේ ওই විදිහට තමයි වැඩ ටික වෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි ප්‍රසාද් සර්ටත් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටත් අපි ගැටලු తీරන නම් මොන හරි පුතේ මට ඉදිරිපත් කරන්න. අපි දේශනය අවසන් කරන්න හදන්නේ. Thank you, sir. හරි එහෙනම් ගැටලු නැති බවක් පෙන යන්නේ නම් අපි දේශනය අවසන් කරනවා. ගෲප් එකට බලන්න මේකේ රෙකෝඩින් එක අපි දානවා තව ටිකකින්. බොහොම ස්තුතියි සුබ රාත්‍රියක් සියලු දෙනාට.